හරි. අයිබෝන් ළමයි. අද අපි සම්බන්ධ වෙලා ඉන්නේ O level අත්වෙනේ පළවෙනි පේපර් එක විවරණය කරන්න. මම හසුන් විතාන ඔයාලගේ ගණිත ගුරුවරයා තමයි මම. හරි ළමයි. මේ පේපරේ දැනටමත් අපි ගෲප් එකට දාලා තියෙනවා. මේක අනිවාර්යෙන් කරලා මේ වීඩියෝ එක බලන්න ළමයි. හරිද? හරි. හරි ළමයි මේක අපේ O level අත්වල WhatsApp group එකට සම්බන්ධ වෙලා නැති ළමයි කවුරු හරි මේක බලනවා නම් පල්ලෙහා link එක තියෙනවා ඔයාලට ගිහිල්ලා O level අත්වල group එකට join වෙලා මේ paper එක කරලා මේ වීඩියෝ එක නරඹන්න පුළුවන්. හරි. ළමයි අපි මේ O level අත්වල කියන වැඩසටහන යටතේ අපේ වෙනම theory class එකක් යනවා. ඊට අමතරව අපි මේ වගේ paper class එකක් කරනවා maths toilet කියලා. හරි? maths toilet මේක යටතේ අපි යුනිට් 3ක් 4ක් අරගෙන පේපර් 30ක් විතර අපි සාකච්ඡා කරනවා. හරිද? පේපර් 30. ඊට පස්සේ ළමයි අපි වෙනම රිවිෂන් පේපර් 15ක් සාකච්ඡා කරනවා. රිවිෂන් පේපර් 15. හරි? මේවා ෆුල් පේපර්ස් ළමයි. මේ වගේ ගණන් අති බරපතලයි. ඔයාලගේ O level ගණන් වල ටිකක් එහා ගිහිල්ලා සුපිරි මට්ටමේ ගණන් සෙට් එකක් තමයි මේ රිවිෂන් පේපර් 15 තියෙන්නේ. හරිද? මේකෙත් එහෙම. ඊට පස්සේ ළමයි අපි කරනවා 2013 ඉඳන් 2024 දක්වා 2013 ඉඳන් 2023 දක්වා සියලුම පාස් පේපර්ස් එක ගාණක්වත් නැර සියල්ල සාකච්ඡා කරනවා. ඒක තමයි මේ මැත්ස් තොইলේ යටතේ අපි කරන්න යන වැඩපිළිවෙල. මම හිතනවා ඔයාලට වැඩේ පැහැදිලි කියලා මේ ටික අපි කියන විදියට කරලා වැඩේ ගොඩ දාගත්තොත් අනිවාර්යෙන් අපි සාධක කරනවා ඔයාලට ඒකක් නෙමෙයි A+ එකක් ගන්න පුළුවන්. හරි? ඒකක් නෙමෙයි A+ එකක්. අපි ඒකට සම්පූර්ණ වගකීම ගන්නවා. ඔය අපි කියන විදියට මේ වැඩ ටික කරොත් A+ එකක් ගන්න පුළුවන්. හරි. අපි දැන් පළවෙනි පේපරේට එමු. හරිද? අනිවාර්යෙන් මේක කරලා මේක නරඹන්න ළමයි. මම නැවතත් කියනවා. හරි. පළවෙනි පේපරේට එමු. හරි. පේපරේ පළවෙනි ගානේ තියෙනවා ළමයි පහත ප්‍රකාශන සුළු කරන්න. පහත ප්‍රකාශන සුළු කරන්න. හරිද? ඒකේ තියෙනවා කරණි ටිකක් නේ. කරණි ටිකක්. ඔයා දන්නවා කරණි කියන්නේ මොනවද? මම මේක තියරි පොඩ්ඩක් පැහැදිලි කරන ගමන් කරන්නම්. කරණි කියන්නේ මොනවද පුතේ? කරණි. කරණි කියන්නේ මෙන්න මේ මූල ලකුණු ඇතුළත් ප්‍රකාශන. මේ මූල ලකුණු ඇතුළත් ප්‍රකාශන. මූල 3 හරි මූල 5 මූල 18 මූල 27 ඔය ඕන එකකට අපිට කියන්න පුළුවන් කරණියක් කියලා. හරි? කරණි තවදුරටත් අපිට සුළු කරොත් එහෙම. තවදුරටත් සුළු කරන්න පුළුවන් නම්. තවදුරටත් සුළු කරලා හැකිනම්. සුළු කිරීමෙන් අපිට හදා ගන්න පුළුවන් ළමයි අකිල කරණි. හරි? අකිල කරණි. හරි? මූල ලකුණු සහිත ප්‍රකාශන වලට අපි කියනවා කරණි කියලා. කරණි තවදුරටත් සුළු කරලා අකිල කරණි බවට පත් කරන්න පුළුවන්. හරි? පළවෙනි පාඩම ඔයාගේ තාත්වික සංඛ්‍යා පාඩම යටතේ ඔයාලට තියෙනවා කරණි අකිල කරණි බවට පත් කරන්න සහ හරය පරිමේය කරන්න. ඔයාගේ පළවෙනි ප්‍රශ්නයෙන් බලාපොරොත්තු වෙන්නේ අපරිමේය හරයක් තියෙනවා නම් ඒක පරිමේය කරන්න සහ කරණි තියෙනවා නම් අකිල කරණි බවට පත් කරන්න කියන එක තමයි. හරි? අපි බලමු පළවෙනි ගාන. අපි බලමු පළවෙනි ගාන. හරි? පළවෙනි ගාන බලමු. පළවෙනි ගානේ තියෙනවා ළමයි පළවෙනි ගානේ පළවෙනි කොටස මූල 11 ඍණ මූල 99 ධන 110 බෙදීම මූල 44. හරි? 110 බෙදීම මූල 44. ළමයි මෙන්න මෙයාව තවදුරටත් සුළු කරන්න බෑ අපිට. මෙයා එන අකිල කරණියක් වෙලා අවසන්. හරි? මෙන්න මෙයාව තවදුරටත් සුළු කරන්න පුළුවන් සහ මෙයාව තවදුරටත් සුළු කරන්න පුළුවන්. හරි? අපි බලමු මුලින්ම මේ ගාන හදන්න කලින් මූල 99 කියන කරණිය කොහොමද අකිල කරණියක් බවට පත් කරන්නේ කියලා. හරි? මූල 99 පුතේ අපිට ලියත හැයි 9 වරක් 11 කියලා නේ. 9 වරක් 11 මෙන්න 99ම ලිව්වා 9 වරක් 11 කියලා. මේ මූල ලකුණ පිට තියෙනවා මෙන්න මූල ලකුණ. හරි?
ඊට පස්සේ පුතේ මෙන්න 9. 9 වර්ගමූලය කීයද? 9 වර්ගමූලය 3යි. 11ට එහෙම ලස්සන උත්තරයක් තියෙනවද වර්ගමූලෙට? නෑ. එහෙනම් එයාව එහෙම දාන්න පුතේ ලස්සනට. ඔන්න. මෙන්න කරණීය මෙන්න අපිල කරණියක් බවට පත් කරා. එහෙනම් මට මූල 99 තියෙන තැනට දාන්න පුළුවන් දේ 3යි මූල 11 ලස්සනට. හරි? වැඩේ ඉවරයි. මේක හරි. දැන් බලමු පුතේ මූල 44. මෙන්න පුතේ මූල 44. ඔයාට මේකත් ලස්සනට ලියන්න පුළුවන් පුතේ කොහමද? 4 වරක් 11 මේ වර්ග සංඛ්‍යාවක් ඇසුරෙන් ලියා ගන්න ඕනේ. හරි? වර්ග සංඛ්‍යාවක් ඇසුරෙන් ලියා ගන්න ඕනේ. හරි. 4 වරක් 11. පුතේ 4ට තියෙන වර්ගමූලයක් ලස්සන උත්තරයක් කීයද? 2යි. මූල 11ට එහෙම එකක් නෑ. එහෙනම් මූල 11යි. ඔච්චරයි. ඔන්න පුතේ 99 කියන කරණීය අකිල කරණියක් බවට පත් කරා. 44 කියන කරණීය අකිල කරණියක් බවට පත් කරා. දැන් කෙලින්ම ගිහිල්ලා මූල 99 තියෙන තැනට මම 3යි මූල 11 දානවා. මූල 44 තියෙන තැනට 2යි මූල 11 ගිහිල්ලා දානවා. ඊට පස්සේ වැඩේ ඉවරයි. හරි? ඔන්න මම සුළු කරන්නයි යන්නේ. හරි? මම සමාන ලකුණු මේ පැත්තෙන් දාන්නම් දැන් පොලිමට ලස්සනට. හරි? මූල 11 එයා අපිට කරණියක් වී අවසන්. එච්චරයි. ඍණ. අනේ පුතේ මූල 99 මට දාන්න පුළුවන් දැන් මේ කරණියක් කෙලින්ම මම අකිල කරණියක් කරා මෙයාව දාන්න පුළුවන් මෙයා ඉන්න තැනට. මූල 99 වෙනකොට කීයද මම දාන්නේ? 3යි මූල 11. 3යි මූල 11. අස්සෙනයි. ඊට පස්සේ ධන. අන්න පුතේ 110. 110 තියෙනවා ලස්සනට යට. මූල 44 අපි හදාගත්තා මේ මූල 44 කීයද? 2යි මූල 11යි ලස්සනට දාමු වැඩේ ඉවරයි ඊට පස්සේ. 2යි මූල 11යි. ඔන්න පුතේ. හරි. මෙතන පොඩ්ඩක් සුළු වෙනවා නේ මේ භාගෙ. දෙවරක් 1යි දෙවරක් 55යි. හරි. මූල 11 ඍණ 3යි මූල 11 ධන 55 බෙදීම මූල 11 පුතේ. ඔන්න. දැන් මෙන්න මොකද්ද මෙතන තියෙන්නේ? අපරිමේය හරයක්. අපරිමේය හරයක්. හරය පරිමේය කරමු. හරය පරිමේය කරන්නේ කොහොමද? අපරිමේය හරයෙන් උඩයි යටයි දෙකම ගුණ කරා. අපරිමේය හරයෙන් උඩයි යටයි දෙකම ගුණ කරා. මේක අපරිමේය හරය කවුද? අපරිමේය හරය කවුද? මූල 11. එහෙනම් මූල 11යි උඩයි යටයි දෙකම ගුණ කරා වැඩේ ඉවරයි. හරි ඊළඟ පේලින් අපි ලියමු එක ලස්සන. මූල 11 හරින 3යි මූල 11යි ධන 55යි මූල 11යි 55යි මූල 11යි. අනේ පුතේ මූල 11 වාරයක් මූල 11 කීයද? මූල 11 වාරයක් මූල 11. ඔයාට මම මෙහෙම ලස්සනට ඔයාට තේරෙන්නේ නැත්නම් කියන්නම්. වර්ගමූල කියන්නේ කීවෙනි බලයේද? භාගේ බලය. එහෙනම් මෙන්න මෙතන තියෙන ප්‍රකාශනය මම වෙනම ලියනවා. හරි හරය. 11 භාගේ බලය ගුණ කිරීම 11 භාගේ බලය තියෙන්නේ මෙතන නේ. වර්ගමූලය කියන්නේ භාගේ බලය. හරි. ඔයා දර්ශක නීති වලින් දෙවෙනි පාඩම දර්ශක ලඝු ගණක පාඩම දර්ශක නීති වලින් දන්නවා මේ පාද සමාන බලයන් දෙකක් ගුණ වෙද්දි දර්ශක මොකද වෙන්නේ? එකතු වෙනවා. 11 ඔන්න පුතේ භාගේ ධන භාගේ. එන පුතේ 11 භාගේ ධන භාගේ කියන්නේ 11යි. 11 පළවෙනි බලය කියන්නේ 11යි. කිසියම් වර්ගමූල සංඛ්‍යාවක් එයාගෙන්ම ගුණ වුණාට පස්සේ උත්තරේ එන්නේ මේ ඇතුලේ තියෙන එක්කෙනාම තමයි. එන පුතේ උදාහරණයක් විදිහට මූල 5 ගුණ කරොත් උත්තරේ 5යි. මූල 3 ගුණ කරොත් පුතේ උත්තරේ 3යි. මූල 2 ගුණ කරොත් උත්තරේ පුතේ කීයද? 2යි. ඔය වගේ තමයි. හැම එකක්ම එහෙම තමයි. හරි. හරි. බලමු. දැන් මූල 11 ගුණ කිරීමේ මූල 11 මම ඔයාලට හදලා පෙන්නනවා කීයද? 11යි. හරි 11යි. හරි. දැන් තව කොට මේක සුළු කරමු පුතේ 11 වරක් 1යි 11 වරක් 5යි. ලස්සනට කැපෙනවා. මූල 11 ඍණ 3යි මූල 11 ධන 5යි මූල 11. හරි. පුතේ මෙන්න මූල 11යි ඍණ 3යි මූල 11යි. මෙතන තියෙනවා එක්කෙනෙක් මෙතන තියෙනවා ඍණ 3. හරි 6 වසරේ ගණිතයේ සදිස්ස සංඛ්‍යා. හරිද? ධන 1යි ඍණ 3යි ඍණ 2යි ඍණ 2යි ධන 5යි ධන 3යි. හරි. ධන 3යි මූල 11යි. ඔච්චරයි. ලස්සන. හරි. මේ ගාන හැදුවා නම් හොඳයි ඉතින් ඔයගොල්ලෝ. හරි. සන්තෝෂයි.
හරි. පුතේ දැන් එමු අපි දෙවෙනි ගානට ලස්සනට. හරි. පළවෙනි ගාන ඉවරයි. දෙවෙනි ගාන. හරි. දෙවෙනි ගානේ තියෙනවා පුතේ මෙන්න මෙහෙම එකක්. මූල 3 ධන මූල 20 ඍණ 1ට මූල 5යි ධන 1ට මූල 2යි. ඔයාලට මේකේ තවදුරටත් සුළු කරන්න පුළුවන් මූල ලකුණු සහිත ප්‍රකාශන මොනවද? හරි. තවදුරටත් සුළු කරන්න පුළුවන් මූල ලකුණු සහිත ප්‍රකාශන මොනවද? මූල 3 ඔයාලට මෙයාව ලියන්න පුළුවන්ද වර්ග සංඛ්‍යාව ගුණිතයක් විදිහට බෑ. ජීවිතේට බෑ. එක්වරක් 3 කියලා ලියතයි වැඩක් නැහැ. එකේ වර්ග මූල එකමයි. මෙයාව අනේ පුතේ පුළුවන් නේද? 4 වරක් 5 කියලා ලියන්න පුළුවන් ඉතින්. මතක් වෙන්න ඕනේ. මෙයා 4 වරක් 5 කියලා. මෙයා පුතේ මෙයාවත් බෑ. මෙයා අනේ බෑ. හරි. හරි. මේ දෙන්නට මොකද්ද කරන්න තියෙන්නේ? මේ දෙන්නයිව තියෙන්නේ අපරිමේය හරයක්. හරි. අපරිමේය හරයක් තියෙන්නේ පුතේ. මේ දෙන්නව දාලා තින්නවාට හරය පරිමේය කරන්න පුළුවන්ද කියලා බලන්න. මෙයාව දාලා තින්නේ ඇයි? මෙයාව දාලා තින්නවට ඇයි? මෙයාව දාලා තින්නවට කරණියක් අකිල කරණියක් බවට පත් කරන්න පුළුවන්ද කියලා බලන්න. හරි. හදාගෙන යම් පුතේ. හරිද? ඔන්න කෙලින්ම මම ගන්නවා කරණිය මූල 20. හරි. මූල 20 ගන්නවා. මෙයා වර්ග සංඛ්‍යාව ගුණිතයක් විදිහට ලියන්නේ කොහොමද? ඉතින් දැන් වර්ග සංඛ්‍යාව බැරි නම් පුතේ වැඩේ අමාරුයි කරන්න. හරි. දැන් 6 වසර 7 වසර 8 වසර ඉඳන් වර්ග සංඛ්‍යා කියලා වට 11 වසරට එද්දි වර්ග සංඛ්‍යාව බැරි නම් පුතේ ඔය ප්‍රශ්නයක් කියන්නේ. හරි. බලමු. මූල 20. ඔයාලට මේක මතක් වෙනවා කියලම 4 වරක් පානේ වර්ග සංඛ්‍යාව මේක ගුණිතයක් විදිහට. මෙයාව ලියන්න පුළුවන් මේ 20 ලිව්වා 4 වරක් 5 මෙන්න මූල ලකුණ මෙන්න මූල ලකුණ. සමහර ළමයි මොකද කරන්නේ? මූල ලකුණ හලනවා මෙතෙන්ට යන්නේ. 20 මේම විතරක් ලියන. එහෙම බෑ හරි. මෙන්න මූල ලකුණ මෙන්න මූල ලකුණ මෙන්න 20 වෙනුවට දැම්ම 4 වරක් 5. හරි පුතේ. මූල 4ට ලස්සන උත්තරයක් තියෙනවා කියන්නේ 2යි. 5ට තියෙනවද මේක? නෑ එහෙනම් මූල 5ම තමයි එයාට දාන්න වෙන්නේ මට. අනේ පුතේ මෙන්න කරණිය මෙන්න එයාගේ අකිල කරණිය මූල 20 අකිල කරණියක් බවට පත් කරා ලස්සනයි. එච්චරයි. ගෙනල්ලා වඩම්මන්න පුතේ මෙතෙන්ට මෙයාව. හරි. මොනවා මෙතන සමාන ලකුණු දාන්නම් මේ ටික දැන් මෙතන අපි හදපු නිසා මේක. හරි. ඔන්න මූල 3 මූල 20 වෙනුවට වඩම්මනෝ කාවද අපි 2යි මූල 5. 2යි මූල 5 වැඩමුවා. ඍණ 1ට මූල 5යි. අනේ පුතේ මෙයාව දාලා තින්නේ ඒවට හරය පරිමේය කරන්න පුළුවන්ද කියලා බලන්න. හරය පරිමේය කරන්නේ කොහොමද? අපරිමේය හරයෙන් උඩයි යටයි දෙකම ගුණ කරා. මොකද්ද පුතේ මේ හරයේ තියෙන අපරිමේය කෑල්ල? මූල 5. එහෙනම් මූල 5 මොකද කරන්නේ? උඩයි යටයි දෙකම ගුණ කරනවා. එච්චරයි. ඔන්න මූල 5 මූල 5. ඊට පස්සේ පුතේ අමතක කරන්න එපා මෙතනින් පස්සේ හලන්න එපා මෙයාව. යාවත් දාන්න. මූල 2. නම් මෙයා මොකද කරන්නේ? උඩයි යටයි දෙකම මූල 2කින් ගුණ කරා ලස්සනයි ඔච්චරයි. දැන් ඉතින් මේක පරිස්සමට සුළු කරලා උත්තරේ ගන්න විතරයි තියෙන්නේ. හරි. මෙන්න පුතේ මූල 3 මෙන්න පුතේ 2යි මූල 5 උඩ තියෙනවා මොකද එක්වරක් මූල 5. පුතේ මේ ලෝකේ තියෙන ඕනම සංඛ්‍යාවක් එකෙන් ගුණ කරාට පස්සේ යාමයි එන්නේ මූල 5යි. පුතේ මම ඔයාලට කලින් ගානෙත් කොහොමේ මූල ලකුණ සහිත එකම එක්කෙනෙක් දෙපාරක් ගුණ වෙදි මේ ඇතුලේ තියෙන උත්තරේ ඉන්නේ කියලා 5. ධන එක්වරක් මූල 2 කියන්නේ මූල 2යි. සෝරි 3 ලියුනේ 2යි. මෙතන 2යි. ලස්සනයි ඔච්චර. හරි. දැන් බලන්න පුතේ මූල 3 මෙතන තව දුරටත් කොහේ හරි තියෙනවද නැහැ. මේ જાතියේ කවුරුත් මෙතන නැහැ. එහෙනම් මෙයාව තව දුරටත් මට සුළු කරන්න බෑ. මූල 5 මෙතන එක්කෙනෙක් ඉන්නවා මෙතන මෙන්න මේ දෙන්නව මට අරන් සුළු කරන්න පුළුවන්. මේ දෙන්නව තව දුරටත් සුළු කරන්න පුළුවන්. මෙයා පුතේ මූල 2 අනේ නෑ කොහෙවත් නෑ එහෙනම් එච්චරයි. කොහෙවත් නෑ කියන්නේ වෙන බෑ. හරි. මූල 2 වෙන කොහෙවත් නෑ. එහෙනම් මේ දෙන්නම මූලට අරන් ලියමු. සුළු කරන්න තියෙන දෙන්නව පොඩක් පස්සට දාමු. මූල 3 ධන මූල 2 බෙදීම 2යි.
ධන 2යි මූල 5යි ඍණ මූල 5 බෙදීම 5යි. ඔන්න මම වෙනසක් කරේනේ හරි. ඔන්න මූල 3 තියෙනවා. ධන මූල 2 බෙදීම 2 තියෙනවා. ඔන්න ධන මූල 2 බෙදීම 2 තියෙනවා. මෙන්න ධන 2යි මූල 5 තියෙනවා. ඍණ මූල 5 බෙදීම 5 තියෙනවා. හරි. සමහර ළමයි ලකුණු ගැන සැලකිලිමත් නැහැ. මෙයාම පස්සට දැම්මට පස්සේ මේ ඍණ එක ධන කරනවා. එහෙම කරන්න එපා. හරි පව් පිරෙනවා. හරි. බලමු පුතේ මෙතනින් පස්සේ. ඔයා දන්නවා භාග සුළු කරන්නේ කොහොමද? භාග සුළු කරන්න නම් මොකද වෙන්න ඕනේ? හරය සමාන වෙන්න ඕනේ. පුතේ දැන් මේ දෙන්නගේ හරය සමානද? හරක සමානයිද? අනේ නෑ. මෙයාගේ හරක 1යි මෙයාගේ හරක 5යි. හරි සාධාරණ කරන්න මොකද කරන්නේ? මෙයාව 5න් ගුණ කරා යට විතරක් ගුණ කරලා නිකන් ඉඳලා බෑ. උඩත් 5න් ගුණ කරා. ඔච්චරයි. හරි. මූල 3 ධන මූල 2 බෙදීම 2 ධන දෙවරක් 5 නේද පුතේ? 10යි මූල 5යි බෙදීම 5 ඍණ මූල 5 බෙදීම 5යි. අන්න පුතේ දැන් හරක සමානයි වැඩේ කොට. මූල 3 ධන මූල 2 බෙදීම 2 ධන පොදු හරය 5යි. තියෙන්නේ පුතේ 10යි මූල 5 ඍණ මූල 5යි. මම මෙතෙන්ට ගන්නම්. ඉඩ නැහැ. හරි. මූල 3 ධන මූල 2 බෙදීම 2 හරි ධන අන්න පුතේ 10යි මූල 5න් මූල 5 මූල 5 ඒවා 10ක් තියෙන තැනකින් එකක් අයින් කරා. කීයද? 9යි මූල 5යි. 9යි මූල 5යි. යටපහ අමතක කරන්නත් එපා ඉතින්. ඔච්චරයි පුතේ. මෙතනින් එහාට මෙයාව සුළු කරන්න බෑ. මෙයයි මෙයාවයි මට සුළු කරන්න බෑ. ඇයි? මෙයා මෙතන මූල 3යි මෙතන මූල 2යි වෙනස් දෙන්නෙක් ඉන්නේ බෑ. මෙයයි බෑ මෙතන මූල 3යි මෙතන 5යි බෑ. මෙයයි බෑ ඒ දෙන්නත් දෙවිදියක්. එන ඔච්චරයි. ලස්සන. හරි අපි යමු පුතේ දැන් තුන්වෙනි ගානට ලස්සන. තුන්වෙනි කොටසට එමු. තුන්වෙනි කොටසට. හරි. හරි. තුන්වෙනි ගෑර. තුන්වෙනි ගෑරේ තියෙන පුතේ 2යි මූල 67. 2යි මූල 67 ඍණ 2යි මූල 7. ධන 3යි මූල 27. ධන 3යට මූල 3. ඔච්චරයි. හරි. හරි බලමු. දැන් මෙයාව තවදුරටත් සුළු කරන්න බෑ. මෙයාව වර්ග සංඛ්‍යාව කුටියක් විදිහට ලියන්න බෑ. මෙයාව පුළුවන් නම් වරක් 3 කියලා ලියන්න. නම් වරක් 3 27යි කියලා ලියන්න. මෙයාවත් පුළුවන්. සෝරි පුතේ මෙතන 63යි. හරි. මෙයාවත් පුළුවන්. හරි නම් වරක් 7 කියලා ලියන්න පුළුවන්. හරි. කාට හරි පුතේ මෙතන ප්‍රශ්නයක් තියෙනවා නම් වර්ග සංඛ්‍යා පාඩම් නෑ. මට බෑ අමාරුයි මේක අතෑරලා දානවා කියලා. එහෙම එපා. තව විදිහක් තියෙනවා ලස්සනයි. හරි. මෙන්න පුතේ මූල 63. දැන් ඔයා වර්ග සංඛ්‍යා දන්නේ නැහැ. ඔයාට එකපාර පේන්නේ නැහැ මේක නම වරක් 7 කියලා. ඔයා මොකද කරන්නේ? කිසි දෙයකට බය වෙන්න එපා. 63 ගන්න. හරි. ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදාගෙන යන්න. හරි. ප්‍රථම සංඛ්‍යා කියන්නේ මොනවද? ඒව දන්නේ නැත්නම් ඒකත් අහන්න. හරි. එක සාධක දෙකක් විතරක් තියෙන සංඛ්‍යාව තමයි ප්‍රථමක සංඛ්‍යාව කියලා කියන්නේ. තව දුරටත් සරල කරොත් එම සංඛ්‍යාවෙනුයි එකෙනුයි විතරක් බෙදෙන ඒවා තමයි ප්‍රථම සංඛ්‍යා කියන්නේ. එක කියන ඉලක්කම් බෙදෙන්නේ එකෙන් විතරයි. සාධක දෙකක් තියෙනවද නැහැ. එක කියන්නේ ප්‍රථම සංඛ්‍යාවක් නෙමෙයි. දෙක. අනේ ඔව් පුතේ දෙක බෙදෙන්නේ දෙකෙනුයි එම සංඛ්‍යාවෙනුයි මේ දෙකෙනුයි එකෙනුයි පමණයි. එහෙනම් දෙක කියන්නේ ප්‍රථමකයි. තුන ඔව් තුනෙනුයි එකෙනුයි විතරයි බෙදෙන්නේ. හරි. හතර නෑ. හතර දෙකෙන් බෙදෙනවා. හරියන්නේ නෑ. එකෙනුයි හතරටයි අමතරව දෙකෙන් බෙදෙනවා. පහ අනේ පුතේ ප්‍රථමකයි. ඕවා තමයි ප්‍රථමක සංඛ්‍යා. හරි. බෙදාගෙන යන්න. දැන් මේක දෙකෙන් බෙදන්න පුළුවන්ද මට? බෑ. එහෙනම් ඊළඟ ප්‍රථම සංඛ්‍යාවට පයින්න 3. 3ෙන් බෙදන්න. 3ෙන් බෙදන්න පුළුවන් ලස්සනට මේක. හරි. 3 වරක් 2යි 21යි. හරිද? එහෙනම් ආයි මේක බෙදන්න පුළුවන් කීයෙන්ද? 3. කීයද? 7යි. ආයි මේක බෙදන්න පුළුවන් කීයෙන්ද? 7 කියන්නේ ප්‍රථමකයි. හරි. එකිනෙක 7 විතරයි බෙදෙන්නේ. 7යි. එකයි. එහෙනම් පුතේ ඔයාලට මූල 63 ලියා ගන්න පුළුවන් කොහොමද? මේ 63 කියන එක නා ලියා ගන්න පුළුවන් කොහොමද? 3 වරක් 7. මේ 3 වරක් 7. මෙහෙම එක වෙනකම් බෙදලා මෙහෙම ලිව්වා. හරි වර්ග සංඛ්‍යා පාඩම් නැත්තම්. ඒ වුණාට දැන් මේකට වෙලා යනවා. මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ පුතේ වර්ග සංඛ්‍යා
පාඩම් කරන්න. එතකොට මෙච්චර ලත වෙන්න දෙයක් නෑ. ඉබේටම හදා ගන්න පුළුවන් ලේසි පහසුයි. හරි ලස්සනයි. හරි. හරි. එහෙනම් මූල තුනට ලස්සන උත්තරයක් තියෙනවද නෑ? එහෙනම් මූල තුන ඔන්න ලිව්වා. ආයි තුනක් තියෙනවා. එයාට ලස්සන උත්තරයක් නෑ ඔන්න ලිව්වා. මූල හත නෑ ඔන්න ලිව්වා. හරි. දැන් බලන්න පුතේ මේ එක වගේ දෙන්නේ ಗುಣ වෙදි යාමයි නේද? එහෙනම් 3. මූල හතර එහෙම එකක් නෑ ඔන්න 7. ඔන්න පුතේ මේ කියන කරණීය අකිල කරණීය බවට පත් වුණා. ඔයා දන්න විදියකින් නෙමෙයි වෙන විදියකින්. හරි මේව හදන්නත් පුළුවන් ඔයාලට. හැබැයි වෙලා යනවා මේ වගේ ගානකට මෙච්චර වෙලා වැය කරන එක වැඩි. ඒ නිසා අනිවාර්යෙන් වර්ග සංඛ්‍යා පාඩම් කරන්න. හරි? කරන්න. හරි. අපි දැන් එමු ලස්සන මේක හදන ලේසි විදියට. හරි. ඔන්න මම මුලින්ම කරණී ටික අකිල කර්මී කරගන්නයි යන්නේ. හරිද? මූල 63 ඔයා දැක්ක ගමන් දන්නවා නම්බර චක්‍රය හොඳට දන්නවා. නම්බරක් 7යි කියලා දන්නවා. 9ට ලස්සන උත්තරයක් තියෙනවා 9 වර්ග වලට 3යි. මූල 7ට එහෙම එකක් නෑ නෑ යා එහෙම උදා. එහෙනම් පුතේ 63 කියන කරණීය අකිල කරණීය බවට පත් කරාම 3යි මූල 7යි. හරි? ඊට පස්සේ පුතේ මූල 27. හරි? 27 ඔයා දන්නවා නම්බර චක්‍රය ලස්සනට දන්නවා කීයද? නම්බරක් 3යි. 3ට වර්ගමූලයක් තියෙනවා ලස්සන 3යි මූල 3ට එහෙම එකක් නෑ 3ට එහෙම ගන්න ඕන මූල 3. හරි 9 වර්ගමූලය 3යි 3ට එහෙම එකක් නෑ යාව මූල ලකුණ ඇතුළේම දැම්මා 9 වර්ගමූලය 3යි 7ට එහෙම එකක් නෑ ඒ නිසා මූල ලකුණ ඇතුළේම යාව දැම්මා හරිනේ ඔන්න පුතේ තිබිච්ච කරණි ටික අකිල කරණි බවට පත් කරා දැන් ගෙනල්ලා මේක ඇතුළේ වඩම්මන්න තියෙනවා ලස්සන මම මෙතෙන් සමාන ලකුණ දාන්නම් මෙතන හදුපු නිසා එහෙනම් 2යි 2 ඔන්න 2 තියෙනවා හරි 2 තියෙනවා මූල 63 වෙනකොට මට කීයක් දාන්න පුළුවන් 3යි මූල 7 ගෙනල්ල වැඩෙමු 3යි මූල 7 හරි ඔන්න ඍණ 2 තියෙනවා ඒගොල්ලෝම ලියන්න හරි මූල 7 තියෙනවා යාව ඉච්චරයි ඉතේහායට මුත් කරන්න බෑ ධන 3 තියෙනවා ආන්න පුතේ මූල 27 ගෙනල්ල වඩම්මන්න ඕනි කාවද 3යි මූල 3 ඔන්න 3 තියෙනවා මූල 24 වෙනකොට මම දානවා කියලා 3යි මූල 3 පුතේ හැමදෙස්සෙම වඩම්මද්දි වරහණක් දාන්න පුතේ. එතකොට ඔයාලට ලේසි. හරි. ධන 3ට මූල 3යි. හරි. 3ට මූල 3. හරි. මෙයාගේ හරයක් මෙහෙම පරිමේය කරමු අපි. අපරිමේය හරයක් තියෙන්නේ හරය කොහොමද පරිමේය කරන්නේ? ඒ අපරිමේය හරයේ උඩයි යටයි දෙකම ගුණ කරනවා. අපරිමේය හරය කවුද මෙයාගේ මූල 3. එහෙනම් මූල 3න් උඩයි යටයි දෙකම ලස්සනට ගුණ කරලා දෙන්න වැඩේ ඉවරයි. එදී සුළු කිරිල්ලක් තියෙන පරිස්සම. දෙවරක් 3 6යි මූල 7යි. ඍණ 2යි මූල 7යි. තුන් වරක් 3 9යි. හරි මෙතන තියෙන්නේ ධන මෙතන තියෙන්නේ ධන ධනයි වුණාම ධන. තුන් වරක් 3 9යි මූල 3යි. හරි. තුන් වරක් 3 9යි මූල 3 උනා. ධන උඩ එනවා 3යි මූල 3 3යි මූල 3 යට එක වගේ දෙන්නේ දෙපාරක් ගුණ වෙලා කීයද 3 එන්නේ. අන්න ලස්සන. එහෙනම් මේ තුනට මේ තුන කැපිලා ගියා වැඩේ ඉවරයි. 6යි මූල 7යි, ඍණ 2යි මූල 7යි, ධන 9යි මූල 3යි, ධන මූල 3යි. පුතේ එක වගේ කට්ටිය කවුද ඉන්නේ? මෙන්න මූල 7 කෑලි මූල 7 කෑලි. ඒ දෙන්නව තමයි එකට සුළු කරන්න පුළුවන්. මෙන්න මූල 3 කෑලි මූල 3 කෑලි. එක වගේ කට්ටිය විතරයි එකට සුළු කරන්න පුළුවන්. ධන 6යි මූල 7 කියන ඍණ දෙකක් ගිහිල්ලා. කීයද? 4යි මූල 7යි. 9ට එකක් එකතු වෙලා කීයද? 10යි මූල 3යි ඔච්චරයි ලස්සනයි වැඩේ ඉවරයි මාළු අමාරුවක් නෑ ඉතින් හරිම ලේසි හරි හරි අපි ඊළඟ ගානට එමු දැන් නේ 4 හරි පුතේ 4 වෙනි ගානට එමු හරි 4 වෙනි කොටස 4 වෙනි කොටසට එමු 4 වෙනි කොටසට එමු හරි 4 වෙනි කොටස 2යි මූල 128 ඍණ 3යි මූල 50 3යි මූල 50 ධන 2යි මූල 162 ධන 4ට මූල 2 හරි ඔයාලට පුතේ පේනවද මේක 64 වරක් 2 කියලා මේක ඔයාලට පේනවද 25 වරක් 2 කියලා මේක ඔයාලට පේනවද 81 වතාවක් 2 කියලා
එහෙම පේනවා නම් හොඳයි. පේන්නේ නැත්තම් අර කලින් කරපු විදිහට හෙන හැල්ලක් ලියලා කරන්න ඕනේ. හරි. එහෙම ඉතින් ඕනේ වර්ග සංඛ්‍යා පාඩම් කරා නම් මේවා easy. ඔන්න 128 කියන කරණීය මම අකිල කරණීය බවට පත් කරන්න යන්නේ. හරි. 128. මේක මට ලියන්න පුළුවන් කීයද? 64 වරක් 2. හරි. මූල 64ට ලස්සන උත්තරයක් තියෙනවා 8යි. දෙකට එහෙම එකක් නැහැ. එහෙනම් මූල 2. ඔන්න පුතේ නේ 128 තියෙන තැනට ඔයා ඊට පස්සේ වඩම්මන්නේ ගාවද 8යි මූල 2. එහෙනම් පුතේ මූල 50. හරි. මූල 50. මූල 50 දන්නවා 25 වතාවක් 2 කියලා ලියතයි 50. එන්න වර්ගමූල ලකුණු. පුතේ 25ට ලස්සන මූල උත්තරයක් තියෙනවා කීයද? 5යි. දෙකට එහෙම එකක් නැහැ. ඔන්න එහෙනම් මූල 2. 162ට 162ට මන් ලියන්න පුළුවන් 81 ඒවා දෙකක්. ලස්සනයි. 81ට තියෙනවා ලස්සන මූල උත්තරය කීයද? 9යි. දෙකට එහෙම එකක් නැහැ. ඔන්න මූල 2. 9යි මූල 2. හරි. එහෙනම් පුතේ අපි මේ තැන් ටිකට ලස්සනට වඩම්මු. වැඩේ ඉවරයි ඊට පස්සේ. ඔන්න මම මෙතනින් සමාන ලකුණු දාන්නම්. හරිද? ඔයා ගානට මේ පැත්තෙන් ගානට දාගෙන යන්න ඕනේ. දැන් මම මෙතන ඔයාලට පැහැදිලි වෙන්න හදපු නිසා තමයි මම මේ පැත්තෙන් සමාන ලකුණු ටික දාන්නේ. හරි? ගාන පිළිවෙලට ලස්සනට දාගෙන හදාගෙන යන්න ඕනේ. හරි. පුතේ දැන් තව දෙයක් තමයි මේක ඔයාට විභාගෙට දැන් පළවෙනි වාර විභාග දෙවෙනි පළවෙනි වාර විභාග නේ ඉවරයිනේ දැන්. දෙවෙනි වාර විභාගයට වගේ මේ වගේ එකක් ආවට පස්සේ මෙයාව ඔයා කටුකොලේ හදලා ගෙනල්ලා මෙතෙන්ට වැඩමුවා කියලා ඔයාට උත්තර හම්බෙන්නේ නැහැ. හරි? මෙයාව හදපු විදිය තියෙන්න ඕනේ පේපරේ. හරිද? ආසින් පහත් කරන්න බෑ ගණන් වල හොඳේ. ආසින් පහත් කරන කිසිම දෙයක් නැත. ඔයා හදපු විදිය තියෙන්න ඕනේ. ඔයා මෙයා වෙනුවට 8යි මූල 2 දැම්මනම් ඒ මෙයා වෙනුවට 8යි මූල 2 ගත්තේ කොහොමද කියලා පේපරේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාගේ ලකුණු අඩු වෙනවා හරි කෙනෙක් බැලුවොත් ඒක. හරි? එහෙම අඩු කරගන්න ඕනේ නෑ නිකන් බොරුවට මේ පොඩි දේවල් වලට. ඒක නිසා වඩම්මපු විදිය කියන්න ලස්සනට පේපරේ. හරි? බලන කෙනාටත් පැහැදිලි අපිටත් පැහැදිලි. ඒකට බලන කෙනාටත් සතුටුයි අපිටත් සතුටුයි. වැඩේ ඉවරයි. හරි. ඔන්න දැන් මම වඩම්මන්නයි යන්නේ. ඔන්න 2. හරි? මූල 128 8යි මූල 2යි. ඔන්න පුතේ 8යි මූල 2යි. හරි? ඍණ 3 මූල 50 වෙනකොට වඩම්මනවා කීයද? 5යි මූල 2. 5යි මූල 2. හරි? ධන 2 162 වෙනකොට වඩම්මනවා 9යි මූල 2. ලස්සනයි. 9යි මූල 2. ධන 4යට මූල 2යි. පොඩක් සුළු කරගෙන හරය පරිමේය කරන්න ගමු. 8 වරක් 2 දෙවරක් 8 16යි මූල 2යි. ඍණ 3 වරක් 5 15යි මූල 2යි. ධන දෙවරක් 9 18යි මූල 2යි. ධන 4යට මූල 2යි ඔච්චරයි. හරි? එහෙනම් පුතේ මෙයාගේ හරය පරිමේය කරන්න මොකද කරන්නේ? අපරිමේය හරයෙන් උඩයි යටයි දෙකම ಗುಣ කරලා දානවා පුතේ. දැන් මේකේ ඔයාලට පැටලෙන තැනක් ඕන ඔයා හිතන්න ඔයාලට මෙතන 2 තිබ්බා කියලා. හරි මම එහෙම ගානක් ඉස්සරහට දානවා ඉස්සරහ පේපර් වලදී. දැන් මෙතන 2 තිබ්බනම් අපරිමේය හරයෙන් තමයි ಗುಣ කරන්නේ. දැන් මේ 2 කියන්නේ අපරිමේයද? අනේ නෑ. එහෙනම් එයාගේ මුල ගන්නවද? නෑ. ඒත් ಗುಣ කරන්නේ මූල 2කින්. හරි? අපරිමේය කෑල්ලෙන් පමණයි. හොඳට මතක තියාගන්න අපරිමේය හරයෙන් තමයි උඩයි යටයි දෙක මුල කරන්නේ. හරේ තියෙන අපරිමේය කෑල්ල විතරයි. හරි? හොඳට ඔලුවට දාගන්න මේවා. මෙතන 2 තිබ්බා කියලා මෙයාව 2යි මූල 2කින් උඩයි යටයි දෙක මුල කරන්නේ නැත. මූල 2කින් මුල කරාම ප්‍රමාණවත්. හරි? හරි. එහෙනම් මෙතන දැන් 2 නෑ. හරි. එහෙනම් ಗುಣ කරා මූල 2යි ಗುಣ කරා මූල 2යි. ඔන්න අපරිමේය හරය උඩයි යටයි දෙකම ගුණ කරලා දැම්මා. වැඩේ ඉවරයි. හරි. මේ ටික එකපාරම කියමු බලන්න. 16යි මූල 2ක් තියෙන තැනකින් 15යි මූල 2ක් අයින් කරා. එහෙනම් 1යි මූල 2ක් ඉතුරුයි. මූල 2ක් ඉතුරුයි. මූල 2ට තව 18යි මූල 2ක් එකතු වෙනවා. මූල 1ට 18යි මූල 2ක් එකතු වෙනවා. කීයද? 19යි මූල 2යි. ඔන්න මේ ටිකේ උත්තරේ 19යි මූල 2යි. 16න් 15ක් ගියාම 1යි. 1ට 18ක් එකතු වුණාම 19යි. මූල 2කේ කෑලි තියෙන්නේ ඔක්කොම. හරි. ධන උඩ එනවා පුතේ 4යි මූල 2 යට එනවා මොකද්ද? එකම જાතියේ දෙන්නේ. 2යි. ඇතුලින් එක්කෙනා ඉන්නේ රස. හරි. ඔච්චරයි. එහෙනම් පුතේ දෙවරක් 1යි දෙවරක් 2යි.
19යි මූල 2 ධන 2යි මූල 2 කීයද 19යි 2යි 21යි මූල 2 ඔච්චරයි ලස්සනයි වැඩේ ඉවරයි සම්පූර්ණ ලකුණු මම මෙහෙම කරලා තිබ්බනම් ලස්සන වඩම්මු විදිය තියෙනවා හදලා සුළු කරපු විදිය තියෙනවා වැඩේ ඉවරයි හරි හරි ලඝු ටිකට එමුනේ දෙක විසඳන්න තියෙන කෑල්ල හරි දෙවෙනි ගානට එමු පුතේ හරි හරි ඊට කලින් හරිද දැන් මේ ගණන් කියන සබ්ජෙක්ට් එක හරිද ගණන් කියන්නේ පුතේ දැන් ඔයා ගණන් පන්තියකට ගිහිල්ලා සර් කරනවා ඔයා බෝඩ් එක දිහා බලන් ඉන්නවා සර් ගණන් හදනවා ඔයා බෝඩ් එක දිහා බලන් ඉන්නවා වැඩක් තියනවද වැඩක් නැහැ මෙලෝ වැඩක් නැහැ හරි සර් ගණන් උගන්වද්දී ඔයා බෝඩ් එක දිහා බලාගෙන ඉඳලා ඒකේ තියෙන ටික ලියාගෙන ගෙදර ගියා වැඩක් නැත හරි තව ළමයි කොට්ටාසයක් ඉන්නව මොකද්ද කරන්නේ පන්තියේ වැඩ කරනවා ගෙදර ගිහිල්ලා වැඩ කරන්නේ නැහැ ඔහේ එනවා ඊළඟ දවසේ පොත උස්සගෙන ඔහේ එනවා පන්තියේ වැඩ කරනවා හරි ඒත් පළක් තියනවද නැහැ එහෙම පළක් තියනවා පුතේ අසාමාන්‍ය දක්ෂතා තියෙන මිනිස්සු ඉන්නවා හරි ඒ වගේ මිනිස්සුන්ට දැන් දෙයක් එකපාරක් කිව්වට පස්සේ තේරෙන වගේ කට්ටියක් ඉන්නවනම් අන්න ඒ ක්‍රමය හොඳයි හරිද ඊට පස්සේ එහෙම නැත්නම් දැන් ගණන් කියන සබ්ජෙක්ට් එක කරන්න ඕනි කොහොමද ඔයාට පුතේ පයිතකරස් ඇවිල්ලා ඉගෙනුවොත් වැඩක් නැහැ ඔයා ගෙදර ගිහිල්ලා වැඩ කරන්නේ නැත්නම් තනියම හරි ඔයා මේ අපි දෙන ටියුට් පේපර් තනියම හදන්න ඕන බැරි ඒවා කෙලින්ම YouTube එකට ගියා අපේ වීඩියෝ සෙට් එක තියෙනවා ලස්සනට වීඩියෝ සෙට් එකේ අදාළ ගාන තියෙනවා ඔයාට ගාන තැන තියෙනවා බැලුවා මේක මෙහෙමයි හැදුවා හරි තනියම හැදුවා ගෙදරදී තනියම හදන්න නැතුව නම් බෑ හරි මේක කවුරු ආවත් ගොඩ දාන්න බෑ හරි මං ගෝනේ පයිතකරස් ඇවිල්ලා ගෙන්නුවත් බෑ මේක තමන් තනියම ගේමට බැහැලා තමන් තනියම කරන තරමට තමයි පුතේ ගණන් පුළුවන් වෙන්නේ. හරි? අනිවාර්යෙන් මේ පේපරේ ඔයා දැන් එකපාරක් කරලා ඇති. හොඳ ළමයි ටික කරලා ඇති මේක. ඒ හොඳ ළමයි ටික කරලා ඇති. ඒගොල්ලෝ මේ වැරදිලා ඇති. ඒ වැරදි නිවැරදි කිරීම නැවත කළා. පුතේ මේ ඔක්කොම අමුණලා ෆයිල් එක දාලා තියන්න. ෆයිල් එක දාලා තියන්න. හරි? ඊට පස්සේ පුතේ ඔයා O level වලට යන දවසේ උදේ ගණන් තියෙන දවසේ උදේ හරිද? අර ඔයාට දෙනවා අම්මා මල් වීදුරුවක දාලා මෙහෙම. ඒක බොන ගමන් ෆයිල් එකක් පුතේ ඇරලා බලන්න අම්මට සිරි. මම මේ වගේ පේපර් 30ක් කරා, රිවිෂන් පේපර් 15ක් කරා, 2013 ඉඳන් 25 වෙනකන් ඔක්කොම කරා. මට මේ අද ලියන්න යන පේපරේ කජ්ජක්ද කියලා හිතෙනවා. හරිනේ? එහෙනම් පුතේ මේ වැඩේ අපි සුපිරියට ගොඩ දාමු. හරි? සුපිරියට ගොඩ දාමු. දැන් එන්න දෙවෙනි ගානට. ඔන්න දෙක. දෙවෙනි ගානේ පළවෙනි කොටස. පුතේ ගොඩක් ළමයි මේ වගේ ගානක් හදලා නැතුව ඇති. හරි? මේ ගොඩක් හිතන්න තියෙන ගානක්. ඔයාලට නිකන් එකපාර හදාගෙන යන්න බෑ. හරිද? මොකද මේ ගානේ තියෙන්නේ? log 50 කියන්නේ x ලු. මෙයාගේ උත්තරේ x. ඒ කියන්නේ අපි දන්නේ මොකක් හරි එකක් එන්නේ. හරි? යව දීලා නැහැ. මෙන්න මේ x ඇසුරෙන් ලඝු දෙක හොයන්න. ලඝු දෙකට උත්තරයක් ගන්නලු x ඇසුරෙන්. පුතේ කොහොමද මේක කරන්නේ? හරි? හරි. මේක කරන්න නම් පුතේ ඔයාලා ලඝු නීතියක් දැනගෙන ඉන්න ඕනේ. වෙනම තියෙන ලඝු වල එකතුවක් එකට ලඝු වල ගුණිතයක් විදිහට ලියන්න පුළුවන්. හරි? ඒක තමයි ලඝු නීතිය. ඒ කියන්නේ පුතේ මෙන්න මේ වගේ එකක්. දැන් LG කියන්නේ මේක අමුතු විදිහට බලන්න එපා. මේ කියන්නේ ලඝු 10 පාදෙට කියන එක. හරි? මේකයි LG කියලා දාලා තියෙන්නේ. ලඝු 10 පාදේ කියන්නේ ගණිතයේ ඉතා වැඩිපුර භාවිතා වෙන කෙනෙක්. හැම තිස්සෙම පුතේ ඔයාලට log 10 log 10 log 10 කියලා ලියන්න ගියාට පස්සේ අමාරුයි. ඒක නිසා ඔයාලට කෙටි කරලා ලස්සනට දීලා තියෙනවා LG කියලා විතරක් දාන්න. ගණන් ඇතුලේ ඔයා LG කියලා ලිව්වහම බලන කෙනා දන්නවා මේ ලඝු 10 පාදේ. හරි? ඒකයි දැන් මේක මෙහෙම ලියන්න නැති වෙන්න හේතුව මේක ගොඩක්ම භාවිතා වෙනවා ගණිතය ඇතුලේ. ලඝු 10 පාදේ. ඒක නිසා තමයි LG කියලා දාන්නේ. හරි? අර මේක නිකන් දිග වැඩි නෙමෙයි. ඕක අකුරක් තියෙනවා 10ක් තියෙනවා ලියද්දි දිග වැඩි. නිතර භාවිතා වෙන එකක් ලියද්දි දිග වැඩි වුණාට පස්සේ ඒක දිග කොට කරගන්න තමයි මේක යා හඳුන්වලා දීලා තියෙන්නේ. LG කියලා දාන්න පුළුවන්. හරි? හරි. බලමු පුතේ දැන් අපි. හරිද? හරි. මම ලඝු නීතියක් ලියන්නම් ඔයාලට. ලඝු m ධන ලඝු n. හරි? වෙන වෙනම තියෙන ලඝු වල එකතුවක්. එකට ලඝු වල ගුණිතයක් විදිහට ලියන්න පුළුවන් නේ. m ගුණ කිරීමේ. හැබැයි එකම පාදේ වෙන්න ඕනේ. මෙතනත් ලඝු 10 පාදේ, මෙතනත් ලඝු 10 පාදේ. මේක ලියන්න පුළුවන් වෙන්නේ ලඝු 10 පාදේ. දැන් ලඝු 2 පාදෙට 3, ධන ලඝු
3 පාදෙට 2 කියලා තිබ්බොත් එහෙනම් මේ පාදේ වෙනස්නේ. ඔයාට එතකොට ගුණිතයක් විදියට ලියන්න බෑ. අන්න එතකොට ගුණිතයක් විදියට ලියුවොත් පුතේ හෙනක් ගහනවා යාට. හරි. එහෙම කරන්න එපා. හරි. එකම පාදෙන් වෙන්න ඕනි. හරි. හරි. මේක දැන් ගෙනින්ම ගෙනල්ලා මෙතෙන්ට දාන්න. ඔයාට දීලා තියෙන්නේ ලඝු 50 ලඝු 2. පුතේ ඔයාට මතක් වෙන්න ඕනි කෙලින්ම මේ වෙන වෙනම ලඝු වල එකතු එකට ලඝු වල ගුණිතය. මේක මතක් වෙලා. ඔයා කෙලින්ම ලියන්න ඕනේ මෙන්න මේක. ලඝු 50 දාන්න. ලඝු 2. පුතේ මෙයාගේ උත්තරේ මොකක්ද? වෙන වෙනම තියෙන ලඝු වල එකතුවක්. එකට ලඝු වල ගුණිතයක් විදියට මේ පාද සමානයි ලඝු. හරි. 50 ගුණ කිරීම 2 නේද? ලස්සනයි නේද? ඔව්. අන්න පුතේ ආට ලඝු 50 උත්තරේ දීලා තියෙනවා ලස්සනට x කියලා. එහෙනම් එයාට x වඩම්ම. ගන්න. ලඝු 2 දන්නේ නැහැ. එයාව තමයි හොයන්න කියලා තියෙන්නේ. ඔන්න ලඝු 2 එච්චරයි දන්නේ නැහැ. හරි. ලඝු 50 ගුණ කිරීම 2 කියන්නේ කීයද? 100යි. අනේ පුතේ ලඝු 100 උත්තරේ කීයද? ඔයා ගාන්න දන්නව ලඝු 100 උත්තරේ මොකද්ද? ලඝු 100. ලඝු වලින් අපි මොකද කරන්නේ? දර්ශකයක් හොයන එක. එහෙනම් 10 වර්ගයේ සමාන තමයි 100 වෙන්නේ. හරි? ලඝු වලින් මොකද කරන්නේ? ලඝු වලින් කරන්නේ දර්ශකය හොයනවා. ලඝු වල පිළිතුර විදිහට එන්නේ දර්ශකය. මෙන්න මෙයාව තමයි උත්තරේ විදිහට ගන්න. එහෙනම් පුතේ ලඝු 10 පාදයට 100 කීයද? දර්ශකයේ ඉන්න උත්තරේට 2යි. එහෙනම් ලඝු 10 පාදයට 100 කියන්නේ කීයද? 2යි. එහෙනම් ලඝු 100 කියන්නේ කීයද? 2යි. නම් පුතේ x ධන ලඝු 2 සමානයි 2යි. එහෙනම් පුතේ ලඝු 2 තනි කරගන්න ඕනි. මෙයාව යවන්න සමාන ලකුණෙන් එහා පැත්තට. කරදරකාරයි. එහෙනම් මේ පැත්ත ඉතුරු වෙන්නේ ලඝු 2 විතරයි. ලඝු 2 ඔයාට සමාන වෙනවා මේ පැත්තේ තියෙනවා 2 ධන x එකක් සමාන ලකුණෙන් එහා පැත්තට ගියා. ඍණ x ඔච්චරයි. මේ ගාන හදන්න බැරි වුණාට නම් ඔයා කනගාටු වෙන්න එපා. මොකද මේක මං හිතන්නේ ඔයගොල්ලෝ ගොඩක් ළමයි පළවෙනි පාර හදපු ගානක් වෙන්නේ. හරි. මතක තියාගන්න මේ වගේ ඒවා ගණන් වල තියෙනවා කියලා. හරි. ඊළඟට එමු පුතේ අපි දෙවෙනි ගාන. කොහොමද? ගැම්මට හරි. එම්මට දෙවෙනි ගානට. දෙවෙනි ගාන. හරි. භාගයයි ලඝු x ධන ලඝු x. හරි. ලඝු ඇතුළත් සමීකරණයක්. ඊන භාගයයි ලඝු කීයද? 2. සමානයිලු ලඝු 2යි ලඝු 3ට නේ. 2යි ලඝු 3ට. හරි. පුතේ මේ භාග කෑලි වැඩි. ඕනනම් මෙහෙම තීදිත් මේක කරන්න පුළුවන්. එහෙම නැත්නම් වට මේ භාග කෑලි නැති කරගන්න පුළුවන්. හරිද? මම මුළු සමීකරණයම දෙකෙන් ගුණ කරනවා. හරිද? මුළු සමීකරණයම දෙකෙන් ගුණ කරනවා කියන එක නා ගණිතේ ලියන්නේ මෙහෙමයි. ගණිතේ ලියන්නේ මෙහෙමයි. ඔයාට ඕන නම් මෙතන ලියලා මුළු සමීකරණයම දෙකෙන් ගුණ කරමු කියලා ලියලා කරන්නත් පුළුවන්. නැත්නම් මෙහෙම ලියලා ඔහොම දාන්නත් පුළුවන්. මෙහෙම දැම්මම වාගේ බලන කෙනා දන්න ඔයා මේ සමීකරණයම දෙකෙන් ගුණ කරනවා. හරි. එහෙනම් භාගය. ඔන්න දෙකෙන් ගුණ කරාම මේවත් මොකද වෙන්නේ? භාගයයි ලඝු x. හරිද? මෙයාවත් ගුණ කරන්න ඕනේ කියන්නේ දෙකෙන්. ධන ලඝු x. මෙයාවත් ගුණ කරන්න ඕනේ කියන්නේ දෙකෙන්. හැම පදයක්ම හරි. හැම පදයක්ම දැන් දෙකෙන් ගුණ කරන්න ඕනේ. භාගයයි ලඝු 2. මෙයාවත් ගුණ කරන්න ඕනේ දෙකෙන්. හරි. මෙයාවත් ගුණ කරන්න ඕනේ දෙකෙන්. සමානයි 2යි ලඝු 3. මෙයාවත් ගුණ කරන්න ඕනේ දෙකෙන්. හරි. බලන්න. මෙයාට මෙයා කැපිලා ගියා. මෙතන නෝ ලඝු x කියලා ලස්සන. දාන්න. මෙතන නෝ මෙතන තියෙන 1යි 1 වරක් 2 2යි ලඝු x. හරි. මේ දෙකට මේ දෙක කැපිලා ගියා. ඍණ. මෙතන නෝ ලඝු 2ක්. සමානයි 2 වරක් 2 4යි ලඝු 3යි. ඔන්න. හරිද? සාමාන්‍ය ලඝු ඇතුළත් සමීකරණ ඉස්සරහදී මේ භාග තියෙනවා නම් ඔයා මේක මෙහෙම ගුණ කරගෙන සම්පූර්ණ පූර්ණ සංඛ්‍යාවකට හදාගන්නේ. දැන් මෙතන භාග කෑල්ල නැති කරගත්තා. හරි. මේවා තිබ්බට අවුලක් නැහැ. භාග දෙද්දී වැඩේ පොඩ්ඩක් සුළු කරන්න ගියාම අමාරුයි. හරි. වෙන කේස් එකක් නෑ. සුළු කරන්න ගියාම අමාරුයි. පුතේ මෙතනදීවත් තව ලඝු නීතියක් දැනගන්න ඕනේ. මොකද්ද? m ලඝු n කියලා තිබ්බොත් මේක මට ලියන්න පුළුවන් මේ ඉස්සරහා තියෙන එක්කෙනා කිලින්ම ගිහලා මෙයාගේ දර්ශකයේ විදියට ලියන්න පුළුවන්. හරි. ලඝු නීති ඉතින් මේවා හරි. මේවා මතක තියාගන්න නැතුව ලඝුව නම් හදන්න බෑ. හරි.
දර්ශකයක් තියෙනවා නම් එයා මුලට අරන් ලියන්න පුළුවන්. මේකේ අනිත් පැත්ත කරලා තියෙනවා. මුල මේකක් තියෙනවා නම් ඒක දර්ශකයක් විදිහට ලියන්නේ. හරි. එහෙනම් මෙයාට මේක කරා නම් වැඩේ ඉවරයි. හරි. ලඝු x ධන ලඝු x වල මේ දෙක වැඩමුවා මෙතෙන්ට වර්ගය. ඍණ ලඝු 2 සමානයි 7. මෙයාවත් වඩම්මු පුතේ මෙතෙන්ට. ලඝු 3 4. පුතේ ලඝු ඇතුළත් සමීකරණ විසඳද්දී අනිවාර්යයෙන් මේ ඉස්සරහා කිසිම සංගුණකයක් නැති වෙන්න ඕනේ. නැති කරගන්න ඔයා. ඒ වෙලේ තමයි දැන් මේ අපි කරේ ලඝු නීති භාවිතා කළා. හරිනේ? දැන් මට සමීකරණය ලියන්න තියෙන්නේ. ඔයා දන්නව මොකද්ද? වෙන වෙනම තියෙන ලඝු වල එකතුවක් එකට ලඝු වල ගුණිතයක් විදිහට ලියන්න පුළුවන්. වෙන වෙනම තියෙන ලඝු වල අඩු කිරීමක්, ලඝු වල බෙදීමක්, එකට ලඝු වල බෙදීමක් විදිහට ලියන්න පුළුවන්. එහෙනම් මේ දෙන්නව ගුණ කිරීමක් විදිහට ලියතයි මෙයාව බෙදීමක් කරලා යටට අරන් යන්න පුළුවන්. මෙයාව එහෙම. ඔන්න මම මේ පැත්ත ලියන්න යන්නේ. හරි එකට. හරිද? දැන් මොකද කරන්නේ මේ දෙන්න එකතු වෙලා. මේ දෙන්න එකතු වෙලා කියන්නේ එකට ලඝු වල ගුණිතයක් විදිහට ලියනවා. ඔන්න. x ගුණ කිරීම x වර්ගය. මෙයාව බෙදීමක් විදිහට ලියතයි මේ. ඔන්න. ලඝු වල අඩු කිරීමක් කියන්නේ එලින් බෙදීමක්. සමානයි ලඝු 3 7. පුතේ මෙන්න බලන්න වැඩක්. මෙන්න මෙතනත් ලඝු මෙතනත් ලඝු. පුතේ ඔයාලට මෙන්න මේ දෙක මේ දෙක ගැන ඔයාලට මොකද්ද කියන්න තියෙන්නේ? මෙන්න මේ දෙන්න සමානයි. දැන් මේ දෙපැත්තේ උත්තර සමාන වෙන්න නම් මෙතනත් ලඝු 10 පාදෙන්නේ මෙතනත් ලඝු 10 පාදෙන්නේ. මෙන්න මේ ඇතුලේ දෙන්න මොකද වෙන්න ඕනේ? මෙතන 3 4 තියෙනවා නම් මෙතනත් 3 4ම වෙන්න ඕනි. හරි? දෙපස ලඝු සමානයි. එම නිසා මෙයාට මෙයා සමානයි. එම නිසා x ගුණ කිරීම x වර්ගයේ බෙදීම 2 සමානයි පුතේ 3 4 වෙනි බලය. හරි? දෙපැත්තම දෙකෙන් ගුණ කරලා දාමු. x ඝනය සමානයි පුතේ මම මෙතන ලස්සන සුළු කිරීමක් කරන්න. හරිද? බලාගෙන ඉන්න. මෙතන මම කරනවා 3 ඝනය. ගුණ කිරීම 3. එතකොට හැදෙනව නේද මේ? 3 4ක් ලස්සන හැදෙනවනේ මේ. හරි? ගුණ කිරීම 2. මට මේක මෙහෙම ලියන්න පුළුවන්. හරි? මේක මම කඩලා ලියුවා 3 3 ගුණ කිරීම 3 1. ඔයාට ඉතින් එහෙම ඕනේ නැහැ. ඔයාට සම්පූර්ණ මේ 3 4 උත්තරය අරගෙන මෙහෙම දාන්නත් පුළුවන්. හරි? මේ වගේ සුළු කිරීමව බලාගන්න මේවා ලස්සනයි. ගණන් වල තියෙන ලස්සන තැන්. හරි? එහෙනම් මේ ඝන මූලය අයින් කරන්න. පුතේ දර්ශකයක් අයින් කරන්න මට ගණන් වල දාන්න පුළුවන් එකම ගණිත කර්මය මොකද්ද? මූල. හරි? වර්ග මූලය අයින් කරන්න වර්ග මූල දානවා වගේම තමයි ඝන මූලය අයින් කරන්න දානවනේ ඝන මූල. ආපුතේ දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති ගණිතයේදී මේ වර්ග මූල වල මෙතන දෙක ලියන්නේ ගණේදී ලියනවා. අනේ ඒසර් රේ. පුතේ ගණිතයේදී මේ වර්ගය කියන එක්කෙනාව වර්ගමූලය කියන එක්කෙනාව ඝනමූලය කියන එක්කෙනාව මේ වර්ගමූලය කියන එක්කෙනාව ගොඩක් තැන්වලදී නැවත නැවත යෙදෙනවා. ගොඩක් තැන්වලදී යෙදෙනවා. දැන් ලඝු 10 LG කරා වගේ තමයි මේ මෙයාගේ මේ දෙක දාන්න ඕනේ නැහැ හැමතිස්සෙම. මෙයාව ගොඩක් තැන්වල යෙදෙන හින්දා එයාට දෙක දාන්න ඕනේ නැහැ කියලා සම්මත කරගෙන තියෙනවා ගණිතඥයෝ විසින්. ඒක නිසා එතන දෙක දාන්න ඕනේ නැහැ. හැබැයි තව ඔයා ඝනමූල ලියනවා නම් ඒවට දාන්න ඕනේ. හරි? ඒවට දාන්න ඕනේ. හරි. ඒක තමයි මේ දැන් මූල කතන්දරේ ඒක. එහෙනම් පුතේ මේ ඝන මූලය දැම්මම මොකද අයින් වෙන්නේ? ඝනය. දැන් වර්ග මූලය දැම්මම මම වර්ගය අයින් වෙනවා වගේ. ඝන මූලය දැම්මම ඝනය අයින් වෙනවා. එහෙනම් මෙතන ඝනය අයින් වුණාම මොකද වෙන්නේ? අනේ පුතේ x වලට ලස්සන උත්තරයක් එනවා. දන්නේ නැහැ. මෙන්න මෙතන මෙයාම ඝනය අයින් වෙනවා. මෙතන ඝනය අයින් වුණාම 3යි. මෙයාගේ දැන් ඝනයක් අයින් වෙන්න තියනවද? නැහැ. එහෙනම් එයාට කෙලින්ම ඝන මූලය දාලා දාන්න. මෙයාටත් නැහැ. එහෙනම් මේ දෙන්නට කෙලින්ම ඝන මූලය තියලා තියෙනවා. එහෙනම් x එනවා පුතේ 3යි. ඝන මූල කීයද? 3 වරක් 2. හරි sorry. දැන් 3 හරි. ඝන මූල හරි. මේ ඝන මූලයක මේ 3 මෙතන මේ 3. හරිනේ? පැහැදිලි නේද වැඩි? මෙතන ඇවිල්ලා ලස්සන සුළු කිරීමක් කරේ. මේ වගේ සුළු කිරීම මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. හරි? මේ සුළු කරන්න ලේසි වෙන්නේ මේක මේ කඩලා ලියාගත්තේ. මෙතන දැන් මේ දර්ශක නීතියක් එළිම. 3 4 මම කඩලා ලිව්වා. 3 3 ගුණ කිරීම 3 1. මේ ආයි මේ පාද සමානයි දර්ශක මොකද වෙන්නේ ගුණ වෙද්දී එකතු වෙනවා මේ 3 ධන 1 3 7 ලස්සනයි ඔච්චරයි. ඒක මෙතෙන්ට ගෙනල්ලා වැඩමුවා. ඒතර ඝන මූලය මේක මට තනි කරගන්න පුළුවන් ලස්සනට. මෙයාට එහෙම එකක් නෑ. මෙයාව ඝන මූලය තුලම ලිව්වා. වැඩේ ඉවරයි. අපි යමු පුතේ දෙවෙනි ගාන. හරි පුතේ අවසාන කොටස හරි. දෙවෙනි ප්‍රශ්නේ අවසානයි. ඔයාලට මොනවා හරි කරගෙන යන්න ප්‍රශ්න තියෙනවා නම් අපේ WhatsApp group එකට දාන්න පුළුවන්. එහෙම නැත්නම්
අපේ ඔය මේ channel එකේ තියෙන නම්බරයක් WhatsApp නම්බරයක් ඒකට දාන්නත් පුළුවන්. හරි. පැය 24න් ඕන වෙලාවක දාන්න ගාන හදලා ඔයාට ඒ ලස්සට උත්තරේ. හරිනේ? හරි. තුන්වෙනි කොටස. 2 ලඝු 3. 2 ලඝු 3. ධන ලඝු x. ලඝු x. ඍණ ලඝු 36. ඍණ ලඝු 36. සමානයි ලඝු 10 ඍණ ලඝු 2. හරි. පුතේ මම ඔයාලට කිව්වා මේ ඉස්සරහා කෑලි තියාගන්න එපා. එයා උඩට වඩම්මන්න කියලා. වඩම්ම. ලඝු 3 වර්ගයක් වෙනවා මේ. ඉස්සරහා තියෙන කෙනෙක් අරන් ගියා දර්ශකයේ විදියට. ධන ලඝු x. ලඝු ගණක නීති හරි. ධන ලඝු 36. සමානයි පුතේ ලඝු 10 ඍණ ලඝු 2. හරි. දැන් ඔයාලට කිව්වා මම වෙන වෙනම තියෙන ලඝු වල එකතුවක් කොහොමද ලියන්න පුළුවන්? එකට ලඝු වල ගුණිතයක් විදිහට ලියන්න පුළුවන්. අඩු කිරීමක් බෙදීමක් විදිහට ලියන්න පුළුවන්. හරි. උන ලියන්නයි යන්නේ මම එකට. හරිද? එකට ලියන්නයි යන්නේ මේ. එකතු කිරීමක් තියෙන්නේ. එහෙනම් ගුණ කිරීමක් විදිහට ලියනවා. මේ 3 වර්ගයේ ගුණ කිරීම x. 3 වර්ගයේ ගුණ කිරීම x. මෙතන බෙදීමක් තියෙන්නේ. එයා වරන්ගේ අඩු කිරීමක් තියෙන්නේ. එයා වරන්ගේ අතර බෙදීමක් විදිහට 36. මෙතන තියෙන්නේ පුතේ ලස්සනට බෙදීමක් එන අඩු කිරීමක් බෙදීමක් විදිහට අරන් යන්න තියෙන්නේ. හරි. හරි. මෙන්න පුතේ ලඝු එහෙනම් මේ අනිවාර්යෙන් මේක ඇතුළේ තියෙන උත්තර දෙක මොකද වෙන්න ඕනේ? සමාන විය යුතුමයි. මේක දෙපැත්ත සමාන වෙන්න ලඝු තියෙන ලඝු 10 පාදයට මේ පැත්තෙත් ලඝු 10 පාදයට තියෙන්නේ. එහෙනම් මේක සුළු කරලා එන උත්තරේට මේක සමාන විය යුතුමයි. නැත්නම් මේ දෙපැත්ත සමාන වෙන්නේ නැත. සමාන කරමු. එම නිසා 3 වර්ගයේ ගුණ කිරීම x බෙදීම 36 සමානයි පුතේ 10 බෙදීම 2යි. හරි 3 වර්ගය කියන්නේ 9යි 9 ගුණ කිරීම x බෙදීම 36 සමානයි 5යි 10 බෙදීම 2 කියන්නේ 5යි. 9 වරක් 1යි පුතේ 9 වරක් කීයද? 4යි. එහෙනම් පුතේ x බෙදීම 4 සමානයි 5යි. බෙදීම 4ක් තියෙන්නේ. බෙදීම 4 අයින් කරන්න ඕනි. මම මේ පැත්ත ගුණ කරනවා 4ෙන් සමාන ලකුණ එක පැත්තකට මොකක් හරි දෙයක් කරා නම් ඊට පැත්තට ඒ දෙම කළ යුතුමයි. නැත්නම් සමීකරණේ වර්ධිනවා. 4ට 4 කැපිලා ගියා x සමානයි 20යි. කොච්චරයි ලස්සන. හරි චීස් කැපෙන්නේ නැහැ කැපෙනවා මේකේ. හරි. ඊළඟට අපි යමු ලඝු ගණක වගු භාවිතයෙන් විසඳන්න. ගණන් දෙකක් තියෙනවා ලඝු ගණක වගු භාවිතයෙන් විසඳන්න. ඒකට ඉක්මනට එමු පුතිය. හරි. උදේ තුන්වෙනි ගානේ පළවෙනි කොටස. හරි ලඝු ගණක වගු භාවිතයෙන් විසඳන්න. පාඩ පුතේ මේක අනිවාර්යෙන් එනවා පරිමාව ගණනත් එක්ක. හරි. මේ කොටසක් වෙනවා ලකුණු 3 කොටසක්. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ තියෙන්නේ පරිමාව ගණනත් එක්ක ඉන්නේ. පරිමාව ගණනේ ඔප්පු කිරීමක් තියෙනවා. ඒක කළා. ඒකට අගයන් ආදේශයෙන් සුළු කළා. ලඝු ගණක වගු ඇසුරෙන් සුළු කළ උත්තරයක් ගන්න. ලකුණු 3ක ගානක්. හරි. මේක අනිවාර්යෙන් හැම වාරෙම අවිල තියෙනවා. ඔයාලට මේ පාරත් ලස්සනට මේක එනවා. ඒක නිසා මේවට පුරුදු වෙලා යන්න ඕනේ. හරි. මෙතන තියෙන්නේ මූල 5 ගුණ කිරීම 8.71 බෙදීම 3.51. ඔව් 3.51. 3.51. පුතේ මේ වගේ ප්‍රකාශනයක් තියෙද්දී ලඝු වලින් සුළු කරන්නේ මේ වගේ ප්‍රකාශනයක් තියෙද්දී මෙයා වාකර නොදන්න පදයකට ඔයා සමාන කරන්න. නොදන්න පදේ කියන ගන්නේ මොනවද? වීජීය පද. වීජීය පදයකට සමාන කරන්න. හරි? x හරි a හරි b හරි. හැබැයි සිම්පල් වෙන්න ඕනේ. හරි? නොදන්න පද ගණිතයේදී ගන්නේ සිම්පල් ලකුණු පමණයි. කැපිටල් ලකුණු පාවිච්චි කරන්නේ නැහැ නොදන්න පද වලට. පොඩි කාලේ ගණිතය. හොඳේ. ඔන්න ඔයා කැමති කෙනෙක් ගන්න මම ගන්නවා x. මම x ට කැමති. ඒක නිසා මම x ගන්නවා. ඔයා කැමති කෙනෙක් ඔයා ගන්න. ඊට පස්සේ මම පුතේ දෙපැත්ත දැන් මට හොයන්න ඕනේ x ගේ උත්තරේ. එළින් x ගේ උත්තරේ හොයන වැඩ ඉවරයි. මෙයාගේ උත්තරේ තමයි x හොයන්න තියෙන්නේ. හරි. එහෙනම් පුතේ මම දෙපැත්තටම ලඝු දානවා. හරි. මම මේක පැත්ත මාරු කරලා ලියන්න. x සමානයි මූල 5 ගුණ කිරීම 8.71 බෙදීම 3.51. හරිද? දෙපසටම ලඝු. දෙපසටම ලඝු. එහෙනම් ලඝු x සමාන වෙනවා පුතේ ලඝු මූල 5 ගුණ කිරීම 8.71 බෙදීම 3.51. හරි? හරි. නම් පුතේ ලඝු x සමානයි මෙන්න එකට තියෙන ලඝු වල ගුණිතයක් එකට තියෙන ලඝු වල බෙදීමක් එකතුවක් සහ අඩු කිරීමක් විදියට ලියන්න තියෙන ලස්සනට ඔයාලට. හොඳේ. ඔන්න මම කඩලා ලියනවා. ලඝු මූල 5 එකතු කිරීම මේ ගුණ කිරීම එකතු කිරීම
ලඝු 8.7 ලඝු නීති හරි. බෙදීම කොහොමද ලියන්නේ? අඩු කිරීමක් විදියට. ලඝු 3.5 ඔච්චරයි. හරි පුතේ. වර්ගමූලය වාට ලියන්න පුළුවන් දර්ශන පාඩමේ ඒවා ඉගෙන ගන්න මොන කීයේ බලය කියලාද? භාග්‍ය බලය කියලා. වර්ගමූලයේ තියෙන කෙනෙක් ලියන්න පුළුවන් භාග්‍ය බලය. මූල දෙක තියෙනවා නෝ ලියන්න පුළුවන් මෙයාව දෙකේ භාග්‍ය බලය. හරි. මේ දෙන්න සමානයි. මූල දෙක තියෙන තැනට වාට ඕන වෙලාවක දාන්න පුළුවන් දෙකේ භාග්‍ය බලය. මූල පහ තියෙන තැනට වාට ඕන වෙලාවක දාන්න පුළුවන් පහේ භාග්‍ය බලය. ඔයාලා හිතනවා තුනේ ඝන මූලයක් තියෙනවා කියලා. ඒතකොට ඔයාලා දාන්න පුළුවන් තුනෙන් එකේ බලය. හරි. ඕම මෙතන අකුරු මාරු වෙන්නේ ඒකේ බලය දාන්න තියෙන්නේ. හරි. වැඩේ ඉවරයි. එහෙනම් මෙතන තියෙන මූල පහ මෙයාව දැන් ලඝු වර්ග වලින් සුළු කරද්දි මෙහෙම තියාගෙන බෑ අනිවාර්යෙන් දර්ශක විදියට හදා ගන්න ඕනේ. එහෙනම් මූල පහ තියෙන තැනට වල මොකක්ද දාන්න පුළුවන්? පහේ භාග්‍ය බලය දාතේ ලස්සන. එහෙනම් පුතේ ලඝු x සමානයි ලඝු පහේ භාග්‍ය බලය. ඔන්න පුතේ පහේ භාග්‍ය බලය වැඩමුවා ලඝු 8.71 ඍණ ලඝු 3.51. හරි. එහෙනම් පුතේ දර්ශකයක් තිබ්බොත් ඒක ලඝු වලින් ඉස්සරහට ගේන්න පුළුවන් ලඝු නීති. හරි. මතක ඇතිනේ. භාගයයි ලඝු පහ මෙන්න දර්ශකේ ගෙනාව ඉස්සරහට භාගය ගෙනාව ඉස්සරහට මෙන්න ලඝු පහ වලින් ලිව්වා. දැන් භාගය දාන්නේ නැහැ. ඒක ඉස්සරහට ගත්තා. ධන ලඝු 8.71 ඍණ ලඝු 3.5. දැන් පුතේ ඉතින් ලඝු බැලිල්ලක් තියෙනවා. හරි. මොන පුතේ ලඝු x සමානයි භාගය. ලඝු පහ. ඔයාගේ 11 වසර පළවෙනි පොතේ අන්තිම පිටුවේ තියෙනවා ලඝු ගණක වග්ගු. හරිද? හරි. දැන් බලන්න කීයද? මෙතන තියෙන්නේ 5.0. 50 බිඳුව. හරි. 50 බිඳුව. මුලින්ම බලන්නේ මුල් ඉලක්කම් දෙක අතර දශම ස්ථානයේ තියෙනවද කියලා. මේකේ මුල් මෙතන මෙන්න මෙහෙම එකක් නෙදී 5 කියන්නේ 5.0 කියන එක. හරිද? මුල් ඉලක්කම් දෙක අතර තමයි දශම දෙක තියෙන්නේ. එහෙනම් එන්නේ පුතේ බිඳුවයි දශම. මුල් ඉලක්කම් දෙක අතර තියෙන නම් විශ්ෙන් බිඳුවයි දශම. හරිනේ? 50 බිඳුව 6යි 9යි 9යි බිඳුව 6යි 9යි 9යි බිඳුව ධන 87 1 මේ මුල් ඉලක්කම් දෙක අතර තියෙනවා දශම දෙක එනම් බිඳුවයි දශම. හරි 87 1 බැලුවා 87 1 පුතේ 94යි බිඳු දෙක නේ 94යි බිඳු දෙක. ඔව් 87 කියන්නේ 94යි බිඳු දෙක. ඍණ මුල් ඉලක්කම් දෙක අතර දශම දෙක තියෙනවා බිඳුවයි දශම ඉන්නේ. හරි 35 1 කියන්නේ පුතේ 54යි 53. 54යි 53. පායි 4යි 5යි 3. එදි සුළු කිරිල්ලක් තියෙනවා. ලඝු x. හරි. ඔන්න දැන් මේක දෙකෙන් බෙදන්න තියෙන්නේ. හරි. දෙකෙන් උඩ ගන්නවා කියන්නේ භාගයෙන් උඩ ගන්නවා කියන්නේ දෙකෙන් බෙදනවා කියන එකම තමයි. හරි. ඔන්න දෙකෙන් බෙදාගෙන යනවා. දැන් අර පොඩි කාලේ වගේ බෙදන්නේ නැහැ. දැන් පොඩ පරිණතයි. ඒ නිසා පොඩ උසස් විදියට බෙදන්න. බිඳුවට දෙකේව නැහැ. හරි. 6ට දෙකේව 3යි. දෙවරක් 3 6යි. ඉතුරු මොකුත් නැහැ. එහෙනම් බලන්න 9ට. 9ට දෙවරක් 4යි. 8යි. එකක් ඉතුරුයි. දැන් බලන්න 9ට නෙමෙයි අර ඉතුරු වුණා එකක් 19ට. 19ට කීයද? දෙවරක් 9යි. 18යි. ඉතුරුයි එකක්. දැන් බලන්න බිඳුවට නෙමෙයි 10ට. කලින් එකක් ඉතුරු වුණා. 5යි. හරි. ඔන්න පුතේ ලස්සනයි. ඔයාලට මෙහෙම එකපාර බැරි නම් බිඳුව ඇසම 6යි 9යි 9යි බිඳුව අර පොඩි කාලේ වල දෙකෙන් බෙදලා උත්තරේ ගෙනල්ලා මෙතනට දාන්න. බිඳුව ඇසම 9යි 4යි බිඳුවයි බිඳුව ඍණ බිඳුව ඇසම 5යි 4යි 5යි 3. හරි. මේ දෙන්න එකතු කරන් තින් මෙයාව අඩු කරමු. හරි. එකතු කරලා දාන්න. 5යි බිඳුවයි 5යි 9යි බිඳුවයි 9යි 4යි 4යි 8යි 9යි 3යි 12යි 12න් දෙක එකක් ඉතිරි. බිඳුවයි බිඳුවයි අර පැත්තේ එකක් ඉතුරු වුණා එකයි. හරි මේ විදිහට සුළු කරන්න පුරුදු වෙන්න. හරි. අර පොඩි කාලේ වෙන්න එපා දැන්. මේ වගේ ගානක් අනිවාර්යෙන් ඕ ලෙවල් වලට එනවා. විනාඩි 2 3ක් ඇතුළත හදලා දාන්න ඕන. ලඝු x. හරි. දැන් අඩු කිරිල්ලක් තියෙන්නේ. 5න් 3ක් 2යි 9න් 5ක් 4යි 8න් 4ක් 4යි 2න් 5ක් බෑ. එහා පැත්තේ එකක් ගේනවා 12න් 5ක් 7යි පුතේ. මෙතන බිඳුවයි මෙතන බිඳුවයි. බිඳුව වරුණා බිඳුවයි. එහෙනම් පුතේ x ලඝු අයින් කරන්න ඕන. ලඝු අයින් කරන්න ප්‍රතිලඝු ගෙනල්ලා දාන්න ඕන. ප්‍රතිලඝු ගෙනල්ලා දාන්න. මම මේක පැත්ත මෙතනින් ලියන්න. පේන්නේ නැති නිසා ඔයාලට. හරි. ප්‍රතිලඝු. මේ පැත්තට ප්‍රතිලඝු දැම්මනම් මෙතන ලඝු අයින් වෙනවා. එහෙනම් x විතරයි මේ පැත්තේ. එහෙනම් මේ පැත්තේ අයින් වෙන ලඝු එකක් මේ පැත්තේ නැහැ. එහෙනම් මේ පැත්තට ප්‍රතිලඝු වෙනවා. ඇන්ටි ලඝු. හරි.
ඇන්ටිලොග්. ඇන්ටිලොග් වලින් කරන්නේ මොකද්ද? මේ ලඝු අයින් කරන්නේ. දෙපැත්තේ ඔය ලඝු දැම්මම මෙතන ලඝු අයින් වෙනවා. මේ පැත්තේ පිළිම ඇන්ටිලොග්. 0.74442. 0.74442. දැන් බලන්නේ 74442 තියෙන්නේ කොහෙද? මේ වගේ බැලුවේ 87 එක කීයද? ඇන්ටිලොග් උනහම බලන්නේ 74442 තියෙන්නේ කොහෙද? හරි. අපිට ඕනේ දශමාංශය විතරයි. හරි. දශමාංශය කොහෙද තියෙන්නේ කියලා බලන එක විතරයි අපේ වැඩේ. මේ පූර්ණාංශයෙන් කරන්නේ දශමතිත තියෙන තැන හොයාගන්න එක. දැන් මෙතන 0.0 කියන්නේ මේ මම ඔයාලට කිව්වනේ මුල් ඉලක්කම් දෙක අතර දශමතිත තියෙනවා නම් තමයි 0.0 එන්නේ. හරි. එහෙනම් මේ 4.4.4.2 තියෙන තැන බැලුවා. ඒක ලිව්වා මුල් ඉලක්කම් දෙක අතර දශමතිත තියන්න කියලා මේකෙන් කියන්නේ. හරිනේ? 7.4.4.2 තියෙන තැන බලමු. 7.4.4.2 7.4.4.2 නේ. 7.4.4.2 තියෙන්නේ 55 9 ඔන්න ඔතනදී. හරි. එහෙනම් පුතේ බිඳුවයි දශම මුල් ඉලක්කම් දෙක. මේකේ තියෙන මුල් ඉලක්කම් දෙක මොකද්ද? මේ දෙක. මේ දෙක අතර තියෙනවා මෙන්න. එනම් පුතේ ඔන්න උත්තරේ ලස්සනට ආවා. x ට උත්තරය ආවා කියන්නේ මෙයාගේ උත්තරේ ඔයා හොයලා අවසానයි. වැඩේ ඉවරයි. හරි. ඊළඟට තියෙන්නේ ඒ වගේම ගානක්. ඒකත් බලන්න දැන් ඔයා. ඒකත් බලන්න. හරි මේක මැකුවා නේද? ඔයාලට පුතේ කොහේ හරි අපහැදිලි තැනක් තියෙනවා නම් ඔයාලට තියරි තාම සෙට් වෙලා නැත්නම් පන්තියෙන් ඔයාලට අපහසුතාවයක් තියෙනවා නම් කෙලින්ම මොකද කරන්නේ? යටදී තියෙන අත්වල ලින්ක් එක. ඔය අත්වල ලින්ක් එකට ගියා ගෲප් එකට ජොයින් වුණා. ගෲප් එකට ඔයාගේ ප්‍රශ්න දැම්මා. හරි. ඕන වෙලාවක රෑ එකටද ඔයා දාන්න දෙපාන්දර එකටද ඔයා දාන්නේ. ඔයාට හතර උත්තරේ ඉලස්සන්න. හරි. ඔයාගේ ප්‍රශ්නේ විසඳෙයි. හරි පුතේ. ඊළඟ ගාන බලමු අපි. හරි. ඊළඟ එකේ තියෙන මූල දෙක ගුණ කිරීම 0.1 බෙදීම 0.971 ඔන්න ඔක තමයි තියෙන්නේ. හරි. මොකද කරන්නේ මේ වගේ ප්‍රකාශනයක් තියෙද්දි නොදන්න පදයකට සමාන කරා. ඔයා x නම් x, y නම් y, a නම් a, b නම් b කැමති එක. හරි සිම්පල්. හරිනේ. අය ඔන්න මම x කියලා ලඝු කරා. එහෙනම් දෙපැත්තටම ලඝු. එහෙනම් පුතේ ලඝු x සමානයි ලඝු මූල දෙක ගුණ කිරීම 0.01 බෙදීම 0.971 ඔන්න. දැන් මොකද කරන්නේ? ගුණ කිරීම තියෙනවා වෙන වෙනම එකතු කිරීම කරා බෙදීම් තියෙනවා අඩු කිරීම කරා. හරි ලඝු නීති පාවිච්චි කරා මෙතන ඊපස්සේ. හරි ලඝු නීති භාවිතා කරා. එහෙනම් පුතේ ලඝු මෙන්න තියෙනවා ගුණිතයක් මේ දෙන්නා වෙන වෙනම එකතු කිරීමක් විදියට ලිව්වා. මෙයාව බෙදීමක් තියෙන්නේ. මෙයාව අඩු කිරීමක් විදියට වැඩමුවා. වැඩේ ඉවරයි. ඔන්න පුතේ මූල දෙක ගුණ කිරීම ධන ලඝු 0.01 මෙයා ඍණ ලඝු 0.971 හරි හරි පුතේ දැන් ඔයාලට මම කිව්වා මූල ලකුණක් තියෙදි මොකද කරන්නේ ලඝු දැන් මේක විසඳන්න මේව තියාගෙන බෑ මෙයාව දර්ශක ආකාරයෙන් කියන්න මෙතන තියෙන්නේ වර්ගමූලය ඔයා දන්නවා වර්ගමූලය කියන්නේ කීවෙනි බලයද කීවෙනි බලයද භාගි බලය හරි භාගි බලය ලඝු x සමානයි ලඝු දෙකේ භාග බලය ධන ලඝු 0.01 ඍණ ලඝු 0.971 හරි භාගය පුතේ වන්න දැන් අපි ඉස්සරහට වඩම්මනවා ලඝු නීති වලින් භාගයයි ලඝු 2 ධන ලඝු 0.01 ඍණ ලඝු 0.971 හරිනේ දැන් මේකේ දශමතිත් තියෙන්නේ කොහෙද? දෙක කියන්නේ 2.0. මුල් ඉලක්කම් දෙක අතර දශමතිත් තියෙනවා. එහෙනම් මේකේ ඉන්නේ උත්තරේනේ 0.0 ගානක්. හරි? 0.0 ගානක් කියමු බලමු. 20 බිඳුව. 20 බිඳුව කියන්නේ පුතේ 3.1 3.1 දැන් අන්න පුතේ. දැන් මේක මුල් ඉලක්කම් දෙක නෙමෙයි. හරි? අනිවාර්යෙන් මේ මෙතන. මුලින් තියෙන බිඳුව බෑ. මෙන්න මෙතෙන්ට ගේන්න ඕනේ දශමතිත්. මෙතෙන්ට දශමතිත් ගේන ඉලක්කම් කීයක් පන්නන්න ඕනේද? 1යි 2යි. ඒ පුතේ පන්නන දෙක 2.0 කියලා ඔයා ලියන්නේ නෑ. ඇයි? මේක දශම ගානක්. ලඝු වල දශම එන්නේ ඍණ උත්තර. එහෙනම් ඔයා දාන්න මෙතෙන්ට වියුති. හරි?
ලඝු වල දශම ගණන් තියෙනවා නම් ඔයා දාන්න ඕනේ වියුති. හොඳට මතක තියාගන්න ලඝු වල දශම ගණන් තියෙනවා නම් වියුති දාන්න. දැන් මෙතෙන්ටත් එන්නේ වියුති. හරි. මෙතෙන්ටත් එන්නේ වියුති. මේවට කියන්නේ වියුති කියලා. වියුති වලින් කරන්නේ පුතේ ධන සංඛ්‍යාවකෝයි ඍණ සංඛ්‍යාවකෝයි එකට එකතු කරලා ලියන එක. අපි බලමු මේක සුළු කරද්දී ඒක ඔයාලා ලස්සන තියෙනවා. දැන් මෙතෙන්ට ගෙනාවට පස්සේ දශමයේද ගන්නේ? ඉලක්ක පන්නන්න ඕනේ ඉලක්කම් ගන්න තමයි දාන්නේ. හොඳේ. ඔන්න 1යි 2යි. වියුති 2යි. දශම දැන් 10 බිඳුව බැලුවා. දැන් මෙතෙන්ට ගෙනාවට පස්සේ පිළිම 10 බිඳුවනේ. 10 බිඳුව කීයද? බිඳුවයි 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 බිඳුව. කොච්චරයි? හරි. ඍණ. ඔන්න පොතේ වෙන්න මුල් ඉලක්කම් දෙක අතරට ගේන්න ඕනේ. එකක් පන්නන්න ඕනේ. හැබැයි පන්නන එක මොකද? 1යි දශම නෙමෙයි. මේ ලඝු වල බිඳුවයි දශම ගන්න. වියුති. හරි 1යි දශම නෙමෙයි වියුති 1යි. හරි. දශම. 97 එකද මෙතන පැන්නුවාට පස්සේ මොකද වෙන්නේ? 97 එක බලන්න. 97 එක. 97 එක බැලුවා කීයද? 98යි 72යි. 9යි 8යි 7යි 2. 9යි 8යි 7යි 2. පුතේ මේ වියුති වලින් කරන්නේ මෙන්න මේ වගේ වැඩක්. හරි? මේ වියුති වලින් කරන්නේ මේ වගේ වැඩක්. ධන සංඛ්‍යාවකෝයි ඍණ සංඛ්‍යාවකෝයි එකට ලියනවා. දැන් මෙයා මොකද්ද? මෙයා ඍණ 1. මෙයා ඍණ 1. මෙයා මොකද්ද? ධන 0.987 ධන 0.987 නේ. දැක්ක නේද? ධන එක්කෙනෙකුයි ඍණ එක්කෙනෙකුයි එකට එකතු කරලා ලියලා. එහෙම තමයි වියුති වලින් කරන්නේ. හරිද? ලඝු ගණක මේක සුළු කරන එක වියුති නැතුව කරන්න පුළුවන්. ඒක ඕගොල්ලන්ගේ සිලබස් එකේ නෑ. ඒක නිසා මම ඔයාලට මේක වෙනම කරලා පෙන්නන්නේ නෑ. හරිද? ඔයාලට තව දුරටත් ගණන් ඉගෙන ගන්නවා නම් මෙතනින් පස්සේ ඔයාලට ඒක A level පන්තියට ගිහිල්ලා ගණන් ඉගෙන ගන්නවා නම් එතකොට කරන්න පුළුවන් මේ වියුති නැතුව කොහොමද ලඝු ගණන් සුළු කරන්න කියලා එතනදී හදාරන්න පුළුවන්. හරි. වැඩේ තේරුණානේ වියුති වලින් කරන්නේ මොකද්ද? ඍණ එකකුයි ධන එකකුයි එකට ලියන එක. මේ තමයි ඍණ කෑල්ල මේ වියුති දාලා තියෙන එක ඍණ. මෙයා ධන. හරි. 97 එක කියන්නේ ධන උත්තරයක්. හරි පුතේ. ඊළඟ දැන් මේක සුළු කරගෙන යනවා ලස්සන මේ. දැන් පොඩි බබාලා වගේ සුළු කරන්නේ නැහැ. කලින් අර විදිහට සුළු කරන්නේ. බිඳුවට දෙවරක් නැහැ. 3ට 1යි, දෙවරක් 1යි, 2යි. හැබැයි එකක් ඉතුරු වෙනවා. ඊට පස්සේ බලන්න බිඳුවට නෙමෙයි 10ට. කලින් එකක් ඉතුරු වුණානේ. 5යි. හරිද? 10යි බිඳුවයි. ඉතුරු නැහැ. දැන් බලන්න එකට. එකට තියනවද දෙකේ ඒවා? නැහැ. එකට නැහැ. බිඳුවයි. හරි? එකට බිඳුවයි. හැබැයි දෙවරක් බිඳුවයි එකක් ඉතුරුයි. දැන් බලන්න බිඳුවට නෙමෙයි. කලින් එකක් ඉතුරු වුණා. දැන් මෙතන බිඳුවයි. 10ට 5යි. ඔයාලට මෙහෙම එකපාර බැරි නම් මෙයාව කෙලින්ම දෙකෙන් බෙදුවා උත්තරේ දැම්මා. හරි? එහෙමත් පුළුවන්. එකපාර ලියන්න පුරුදු වෙන්න ඕන. හරි? වියුති 2යි නැත්නම් බිඳුවයි 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 බිඳුව ඍණ වියුති 1යි 9යි 8යි 7යි 2. හරි. හරිද? ලඝු x සමානයි 0.1යි 5යි 0.5. හරි. දැන් මම මෙයාව වෙන වෙනම කඩ ලියා ගන්න ඕනේ මේක සුළු කරා. මෙතන ඉන්නේ ඍණ 2යි. මෙයාව ලියලා වැඩක් නැහැ. ධන 0.0.0.0ක් මෙතන තියෙන්නේ. වැඩක් නැහැ ලියලා. මෙහෙම තියමු. ඍණ. මෙතන තියෙනවා මොකද්ද? මේ ඍණ එක මේ හොඳේ. වරද්ද ගන්න එපා. මෙන්න ඍණ එක මේක. හොඳේ මේකෙත් මේ ධන එක මේ ඇතුලේ තියෙන ඍණ එක මේ. මේ ඍණ එක වෙන්න දැන් මෙයාගේ ඍණ එක එයා වෙනම දාන්න ඕනේ. මෙයා ධන කෑල්ල. 0.9යි 8යි 7යි 2. හරිනේ? සුළු කරමු. ලඝු x සමානයි 0.1යි 5යි 0.5. ධනයි ඍණයි එක් වරක් දෙක දෙකයි. ඍණයි ධනයි 1යි. ඍණයි ධනයි ඍණයි 0.9යි 8යි 7යි 2. හරි. ධන කට්ටිය වෙනම ලියමු ඍණ කට්ටිය වෙනම ලියමු. ධන කට්ටිය එකට එකතු වෙනවා ඍණ කට්ටිය එකට එකතු වෙනවා. මෙයා ධනයි මේක මෙයා ධනයි. එහෙනම් 0.1යි 5යි 0.5ට ධන එකක් එකතු කරාට පස්සේ 1.15යි 0.5ක් වෙනවා. මේ ඍණ දෙකට ඍණ 0.9යි 8යි 7යි 2ක් එකතු කරාම මොකද වෙන්නේ? ඍණ 2.9යි 8යි 7යි 2ක් වෙනවා. අන්න පුතේ දැන් සුළු කරන්න තියෙන්නේ. හරි? පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔයාලට මෙතන. ඒක ඔයාලට ඉස්සරහට ක්ලියර් කරගන්න පුළුවන් වෙයි. හරි. සුළු කිරිලා තියෙන්නේ. වැඩියෙන් අඩු එක අඩු කරා වැඩි කියේ ලකුණු දැම්මා. මේ ලකුණු අසමාන දෙන්නෙක් ඉන්නේ. මෙයාගේ ලකුණ ධන, මෙයාගේ ලකුණ ඍණ. ධනයි ඍණයි දෙන්නෙක් ඉද්දි මොකද වෙන්නේ? ලකුණු අසමාන දෙන්නෙක් වැඩියෙන් අඩු එක අඩු කරා වැඩි කියේ ලකුණ දැම්මා. 1.0 ගානද ලොකු 2.0 ගානද ලොකු 2.0 ගාන ලොකු. එහෙනම් එයාගෙන් මෙයාව අඩු කරා. 2න් 5 බෑ. එහා පැත්තෙන් ගන්න 12න් 5 7යි. මම මේ පැත්තේ ලියන්න. හරි. ලඝු x සමානයි ඔන්න 7යි. අන්තිම උත්තරේ 7. ඊට පස්සේ 2න් 5 බෑ. එහා පැත්තෙන් ගෙනා 12න් 5 7යි. දැන් මෙතන තියෙන්නේ 6යි. 6න් බිඳුවක් 6යි.
හරි 8යි 8න් 5 3යි හරි 9න් එකක් 8යි හරි 2න් එකක් 1යි ඍණ පුතේ මෙන්න මෙතන ප්‍රශ්නයක් මෙතන මොකද්ද තිබ්බේ මෙතන තිබ්බේ පූර්ණාංශය මෙයාට කියන්නේ පූර්ණාංශය කියලා දන්නවා තියරි වල දැන් ඉගෙනගෙන තියෙනවා ඉස්කෝලේ උගන්වලා ඇති ඕලෙන් උපකාරක පන්ති වල උගන්වලා ඇති හරි මෙයාට කියන්නේ පූර්ණාංශය මෙයා දශම කෑල්ල මෙයාට කියනවා දශමාංශය පුතේ ලඝු වල තියෙන්න ඕනි හැමතිස්සෙම දශමාංශය ධනව දශමාංශය ධනව තියෙනවා දැන් මෙතන මොකද වෙලා තියෙන්නේ මෙතන දශමාංශයක් ඍණයි පූර්ණාංශයක් ඍණයි එහෙම තියෙන්න බෑ ලඝු හොයන්න දැන් මෙතන තියෙන්නේ මෙන්න මේ වගේ එකක් ඍණ 1 ඍණ 0.8යි 3යි 6යි 7යි මෙහෙම තියෙන්න බෑ මේක අපිට විසඳන්න ක්‍රමයක් නැහැ පුතේ දශමාංශය ධන කරගන්න ඕනේ දශමාංශය ධන කරගන්න මොකද කරන්නේ ඔයා මේකට ධන එකක් එකතු කරා පුතේ ඔයා මේ සමීකරණයට වෙනසක් කරා මොකද කරේ ධන එකක් එකතු කරා ඔයා ඒ ධන එක කපන්නත් ඕනේ එහෙනම් ධන එකක් එකතු කරපු එක නැති වෙන්න ඍණ එකක් මේවා කරා අඩු කරලා දැන් එහෙනම් පුතේ දැන් මෙයාව ධන කරගන්න මෙන්න මේ දෙන්නව සුළු කරා මේ දෙන්නව වෙනම සුළු කරා හරි ඔන්න ලඝු x ඍණ 1යි ඍණ 1යි ඍණ 2යි හරි ධන දැන් මේ 1.0 අඩු කරන්න තියෙනවා 0.8යි 3යි 6යි 7යි 8යි 3යි 6යි 7යි හරි දශමාංශය ධන කරගන්න තමයි මේ වැඩේ කරේ හරිනේ අඩු කරා බලමු දැන් මෙතන බිඳුවයි බිඳුවෙන් 7ක් බෑ යා පැත්තෙන් සෙට් එක කියනකොට ඔයා දන්නවා මෙතන 9 9 9 මෙතන 10ක් වෙනවා කියලා 10න් 7ක් 3යි 9න් 6ක් 3යි 9න් 3ක් 6යි 9න් 8ක් 1යි මෙතන බිඳුවයි එහෙනම් පුතේ ඔන්න දැන් ධන කැලලක් ඇවිල්ලා තියෙනවා දශමාංශය දැන් අවුලක් නැහැ ඍණ එකකුයි ධන එකකුයි එකපාර ලියන්නේ කොහොමද වියුති දාලා 1යි 6යි 3යි 3 මේ පූර්ණාංශ කැලේ මෙතන බිඳුවයි 2යි පූර්ණාංශය කියන්නේ ඍණ 2යි දශමාංශය කියන්නේ 1යි 6යි 6යි දැන් දෙපැත්තටම ඇන්ටිලොග් හරි ඇන්ටිලොග් ගන්න තියෙන්නේ ඇන්ටිලොග් වියුති 2යි සම 1යි 6යි 3යි 3 පූර්ණාංශයෙන් කරන්නේ මොකද්ද දශම ස්ථානයේ තීරණය කරන එක මෙයා ඉන්නේ කොහෙද කියලා තමයි බලන්න ඕනේ 1යි 6යි 6යි 3 කොහෙද පුතේ ඉන්නේ 1යි 6යි 6යි 3 44යි 1යි 6යි 3යි 3 නේ 1යි 6යි 3යි 3 1යි 6යි 3යි 3 ඉන්නේ 14යි 24යි 34යි කියන්නේ 19යි 14 5 6 14 5 6 හරි ඔන්න ඔතන ඉන්නේ දැන් දශම තිතක තියන්නේ කොහෙද මම කිව්වා වියුති නම් ලඝු වල වියුති උත්තර කියන්නේ බිඳුවයි දශම ගන්න එහෙනම් පුතේ මුල් ඉලක්කම් දෙක අතරට ගේන්න කීයක් පන්නලාද දෙකක් පන්නලා මේ පැත්තෙන් දෙකක් පන්නලා තින්නේ දශම ගණන්නේ උත්තරේ එන්න ඕනේ එහෙනම් මේ පැත්තේ මෙතන බිඳුවක් තියෙන්න ඕනේ මෙන්න මෙතන තිබ්බනම් බඩු හරි මේ දෙකක් පන්නලා මේ හරි නේද වියුති දෙකයි ඔන්න 1යි 2යි මුල් ඉලක්කම් දෙක අතරට ගෙන දෙකක් පන්නලා ඒක තමයි වියුති දෙක දැන් පුතේ මෙන්න උත්තරේ බිඳුවයි බිඳුවයි 1යි 4යි 5යි 6යි හරි ලඝු බලන්නේදී ඔයාලට තේරෙනවනේ 1යි 6යි 3යි 3 තියෙන්නේ කොහෙද කියලා බැලුවා වැඩේ කරා හරි හරි අපි එමු පුතේ ඊළඟ ගාන හරි ළමයි තව මේකේ හතරවෙනි අපි හැදුවා වගේම ගානක් තියෙන්නේ ඊටත් වඩා ලේසි ගානක් තියෙන්නේ ඒ විවුතිත් එහෙම මුකුත් නැහැ ඒකයි හරි වැරදි දාන කොටස් පහක් තියෙනවා පුතේ ඒක අපි ලබන සතියේට බලමු හරිද හරි වැරදි දාන කොටස් පහයි මේ ලඝු ගානයි අපි ලබන සතියේ ඒ ටික කරමු දෙවෙනි පේපරෙත් එක්ක මොකද දැන් මේක මීට වඩා කරන්න ගියොත් එහෙම වීඩියෝ එක දෙක වැඩි වෙනවා ඔයාලට බලන්නත් අපහසුයි එපාත් වෙයි සමහර විට හරිද ඒ නිසා අපි මේ ටික ඊළඟ පේපරේ දෙවෙනි පේපරෙත් එක්ක සාකච්ඡා කරනවා හරිද හරි දැන් පුතේ මේ මැත්ස් තොইলේ ප්‍රධාන අරමුණ තමයි ඔයා මේ පේපර් කළා ඔයාට වරදින තැන් ඔයා නෝටිස් කරගන්න එක හරි ඔයාට වරදින්නේ කොතනද කියලා නෝටිස් කරගන්න ඔයාට ලඝු වල දශම තියෙන තැන් වැරදෙනවද ලඝු බලද්දි වැරදෙනවද ඒ තැන් හොඳට නෝටිස් කරගන්න ඕනි හරි ඒ වැරදෙන තැන් හොඳට නෝටිස් කරගෙන දෙවෙනි පේපරේ ලියද්දී ඔයා අන්න ඒ වැරදි ටික හදා ගන්න ඕනි
මට මෙතන වැරදුනා. ඊළඟ පේපරේ එහෙම වෙන්න දෙන්න බෑ. මම මෙතන ඩබල් චෙක් කරනවා. හරි. මෙතන මට වරදිනවා. මම මෙතන ඩබල් චෙක් කරන්න ඕනේ. ඒක ඔයාගේ ඇතුළට යන්න ඕනේ පුතේ. ඒකයි මේ පේපර් ක්ලාස් එකේ එකම බලාපොරොත්තුව ඒකයි. හරි. නැතුව මේ ගණන් සෙට් එක ඔයා තිතටම හරියටම හදන එක නෙමෙයි. හරිද? ඔයාට වරදින්නේ කොතනද? ඒව අඳුරගන්නේ. වරදින තැන් වැඩිපුර අඳුරගත්තොත් පුතේ ඔයාට අවසානයේ වෙද්දී ලකුණු 95ක් 98ක් 100ක් ගන්න පුළුවන්. හරි. ලකුණු 95ක් 98ක් 100ක් ගන්න පුළුවන් වරදින තැන් ටික අඳුරගත්තා. හරිනේ? වරදින තැන් අඳුරගෙන විතරක් වැඩකුත් නැහැ. හරි. ඔයා මොකද කරන්න ඕනි? මේ නැවත ආයි ගාන හදලා මේ අපි හදපු ඒවත් එක සාකච්ඡා කරලා බලලා ඒ දෙකේ වෙනසක් තියෙනවා නම් ඔයා බැලුවා ආයි කොහෙද වැරදිලා තියෙන්නේ. වීඩියෝ එකේ බැලුවා ගාන. හරි. බැලුවා කොහෙද වැරදිලා තියෙන්නේ හැදුවා. එහෙනම් පුතේ අපි ලබන සතියේ හම්බෙමු. දෙවෙනි මැස් තොইল නටන්න. එහෙනම් ඊළඟ පේපරෙත් මම දාලා ඇති. ඔයා ලස්සනට ඒකත් කරලා ඊළඟ වීඩියෝ එකත් බලමු අපි. එහෙනම් පුතේ අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.